හොඳයි. ළමයි අපි මේ පටන් ගන්න හදන්නේ ඉලෙක්ට්‍රොනික කොටසේ ට්‍රාන්සිස්ටර් කොටස තමයි මේ පටන් ගන්න හදන්නේ. එතකොට මේ වෙනකොට අපි කතා කරගෙන ගිහිල්ලා ඉවරයි ඩයෝඩ් කොටස. ඩයෝඩ් කොටසේ සෙනා ඩයෝඩ් වෙනකන් කතා කරලා ඉවර කරලා තියෙන්නේ. දැන් මේ පටන් ගන්න හදන්නේ ට්‍රාන්සිස්ටර්. මම හිතනවා මේ ගොඩාක් ළමයින්ට ඉලෙක්ට්‍රොනික වල අමාරුවේ වැටෙන පාර්ට් එක තමයි ට්‍රාන්සිස්ටර් කියලා. හරි ට්‍රාන්සිස්ටර් ඇත්තටම අමාරු නැහැ. ට්‍රාන්සිස්ටර් වල තියෙන්නේ ඔයා හරියට මේ කන්සෙප්ට් එක තේරුම් ගන්න තියෙන ප්‍රශ්නයක්. එතකොට ට්‍රාන්සිස්ටර් වල අමාරුවේ වැටෙනවා කියලා ඔයා හිතාගෙන ඉන්නවා නම් දැන් හිතාගන්න හරි මම මේකෙන් ඉගෙන ගන්නවා. අන්න ඒ විදිහට හරි ඌමනාවකින් වැඩේ පටන් ගන්න බැරි වෙනවද කියලා බලන්න. එහෙම වෙන්නේ නැහැ. හරි ඌමනාවකින් වැඩේ පටන් ගන්න ඔයාට වැඩේ පුළුවන් වෙනවා. ට්‍රාන්සිස්ටර් කියලා කියන්නේ ලේසි පාර්ට් එකක්. ඇත්තටම ට්‍රාන්සිස්ටර් කියලා කියන්නේ ඩයෝඩ් වලින් කරන කාර්ය තව ටිකක් වැඩිපුර කරන උපකරණයක්. ඒ කියන්නේ ඩයෝඩ් දෙකකින් තුනකින් විතර කරන කාර්යයක් අපිට එකපාර කරගන්න පුළුවන්. හොඳද? මේ ට්‍රාන්සිස්ටර් ප්‍රධාන වශයෙන් අපිට දකින්න පුළුවන් වර්ග දෙකක් තියෙනවා. එකක් NPN හරි ඒ කියන්නේ ඒක ද්‍රව ට්‍රාන්සිස්ටර් නැත්නම් ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් කියලා. පැහැදිලිද? ඒ ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් තමයි කොටස් දෙකකට බෙදෙන්නේ NPN සහ PNP කියලා. අපි ඉස්සෙල්ලාම ඔන්නේ වර්ගීකරණය ඉගෙන ගමු. එතන ඉඳලා මොකද්ද මේ පාඩම ඇතුලේ කතා කරන්නේ කොහොමනවද කතා කරන්නේ කියලා දැනගෙන ඉගෙන ගන්න. රයිට්. එහෙනම් වැඩේ පටන් ගන්නවා අපි මෙන්න මෙතනින් transistor. right. ළමයි ට්‍රාන්සිස්ටරයක් කියලා කියන්නේ ප්‍රධාන වශයෙන් ආකාර දෙකකට බෙදෙනවා මෙයාලව. ට්‍රාන්සිස්ටර් ප්‍රධාන වර්ගීකරණය අපි ලියමු ඉස්සල්ලාම ට්‍රාන්සිස්ටර් වර්ගීකරණය කියලා මාතෘකාවක් දාගන්න. ඒ යටතේ මම ට්‍රාන්සිස්ටර් වර්ග කරලා පෙන්නන්නම්. ට්‍රාන්සිස්ටර් ප්‍රධාන ආකාර දෙකයි. එකක් ඒක ද්‍රව ट्रांसिस्टर අනිත් එක තමයි ද්විද්‍රව ट्रांसिस्टर. මේ වර්ග දෙක ඒක ද්‍රව සහ ද්විද්‍රව. ඒක ද්‍රව කියලා කියන්නේ මේ ට්‍රාන්සිස්ටරය තුලින් වෝල්ටීතාවක් හා ධාරාවක් ගලා යන්න දායක වෙන්නේ අර ඩයෝඩ් කතා කරනකොට කතා කරේ ආරෝපණ වර්ග දෙකක් මොනවාද? N වර්ගයේ හෝ P වර්ගයේ කියලා. අන්නේ ආරෝපණ වර්ග දෙකෙන් එකයි. දෙකෙන් එකක් පාවිච්චි වෙනකොට අපි ඒවට කියනවා ඒක ද්‍රව ට්‍රාන්සිස්ටර් කියලා. ද්විද්‍රව කියලා කියන්නේ මේ වැඩේට ඒ කියන්නේ ධාරාවක් වෝල්ටීතාවක් ගලාගෙන යන්න මේකෙදි අවශ්‍ය කරනවා ඒ ආරෝපණ වර්ග දෙකම N සහ P දෙන්නම ඕන කරනවා. හරි එහෙම කට්ටිය තමයි ද්විද්‍රව කියලා කියන්නේ. හරි ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම මෙතන පොඩි නෝට් එකක් දාගන්න. මොකද්ද දාගන්න පුළුවන් නෝට් එක? ධාරාවක් ගලා යාමට ධාරාවක් ගලා යාමට N හා P දෙවර්ගයම දායක වේ. අනිත් පැත්තේ ට්‍රාන්සිස්ටර් වල මෙතන ධාරාවක් ගලා යාමට N හෝ P දෙකෙන් එකයි N හෝ P එක් වර්ගයක් දායක වේ. දැන් මම N හෝ P කිව්වහම මොනවද N කියන්නේ මොනවද P කියන්නේ කියලා කියන්න ගියේ නෑ. ඔයාගේ නෝට් එකේ ඕන නම් N වර්ගයේ ආරෝපණ සහ එහෙම ලියන්න බෑ. N වර්ගයේ හෝ P වර්ගයේ ආරෝපණ දායක වේ කියලා එහෙම කියන්න පුළුවන්. හරි මම ඕනට වඩා සවිස්තර කරන්න ගියේ නෑ ඒක. දැන් දන්නවනේ අපි ආරෝපණ ගැන කියන්නේ මොනවද කියලා N කියලා කියන්නේ මොනවද P කියලා කියන්නේ මොනවද කියලා දන්නවනේ. ඒ හින්දායි කියන්න ගියේ නැත්තේ. පැහැදිලිද? දැන්
මෙතන මේ තියෙන මේ කතා කරපු ඒක ද්‍රවයි දී ද්‍රවයි කියන ට්‍රාන්සිස්ටර් වර්ග දෙක යටතේ කතා කරනකොට ඒගොල්ලෝ යටතේ තව කට්ටිය ඉන්නවා. දැන් මේ ප්‍රධාන වර්ගීකරණය විතරනේ. මොනවද තියෙන්නේ? මේ දී ද්‍රව කෙනා ගත්තාම එයා යටතේ ඉන්නවා තව වර්ග දෙන්නේ. ඒ කියන්නේ දී ද්‍රව ට්‍රාන්සිස්ටර් වල වර්ග දෙන්නේ. එක්කෙනෙක් NPN වර්ගයේ ට්‍රාන්සිස්ටර්, අනිත් එක්කෙනා PNP වර්ගයේ ට්‍රාන්සිස්ටර්. හරි. එතකොට මෙයාගේ යටතේත් ගත්තාම දෙන්නෙක් ඉන්නවා. අපේ සිලබස් එක යටතේ කතා කරන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි සංදි ශේෂ්ත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර්. මොකක් කිව්වා? සංදි ශේෂ්ත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර්. සංදි ශේෂ්ත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර් කියලා කියන්නේ ජංක්ෂන් ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර්. ජංක්ෂන් ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර්. ඒ අකුරු සෙට් එක එකතු වුනහම ජංක්ෂන් ෆීල්ඩ් ඉෆෙක්ට් ට්‍රාන්සිස්ටර්. අපි JFET කියලා කියනවා. තව එක්කෙනෙක් කියනවා MOSFET කියලා. MOSFET කියලා කියන්නේ ලෝහ ඔක්සයිඩ් සංදි ශේෂ්ත්‍ර ආචරණ ට්‍රාන්සිස්ටර්. එතකොට ලෝහ කියලා කියන්නේ M metal oxide junction field effect transistor සෙට් එක එකතු වුනහම හරි MOSFET කියලා කියනවා. හරි. ඉතින් මෙහෙම තමයි ප්‍රධාන වර්ගීකරණය තියෙන්නේ. එතනින් අපි කතා කරන්නේ හරිද? මෙතනින් අපි වැඩි අවධානයක් යොමු කරන්නේ මෙන්න මේ ඒක ද්‍රවයි දීර්ඝ වලින් NPN කතා කරනවා, PNP කතා කරනවා. ඒ වගේ MOSFET කතා කරන්නේ JFET එක ගැන කතා කරනවා. කවුරු ගැනද? මෙන්න මේ තුන් දෙනා ගැන කතා කරනවා. මෙයා ගැන කතාවක් නැහැ අපේ. හරි සිලබස් එකේ නැහැ යා ගැන. ඔක තමයි කතාව තියෙන්නේ. හරි මේක දාගන්න. හරි මොකද වර්ගීකරණය කියලා ඊට පස්සේ අපි පටන් ගන්නෙ ඒක ද්‍රව වලින් නෙවෙයි දී ද්‍රව වලින්. හරි දී ද්‍රව වලින් තමයි පටන් ගන්න. මම මාතෘකාව ලියන්නම්. දී ද්‍රව ට්‍රාන්සිස්ටර් කියලා. right මේ බලන්න දීර්ඝ ට්‍රාන්සිස්ටර් එකක් කියලා කියන්නේ මෙන්න මේ හැඩේ තියෙන උපකරණ. දැන් මේකේ මම පොඩි කෝඩ් එකක් ලියලා දෙනවා D400 කියලා. කියන්නේ D400 කියලා කියන්නේ එක්තරා විදිහක ට්‍රාන්සිස්ටර් එකක්. හරි. මෙයාගේ පින් තුනක් තියෙනවා. හරි මෙයා චූටි උපකරණයක් මෙහෙම දැක්කට මෙයා ඉතාලම චූටි. මගේ මේ මාක පෙන් එකේ තුඩ වගේ සයිස් එකට පොඩි. හරි. එතකොට මෙයාගේ දකින්න පුළුවන් අග්‍ර තුනක් තියෙනවා. එතකොට මේ අග්‍ර තුනක් තියෙන මේ ට්‍රාන්සිස්ටර් එකේ වර්ග දෙකක් අපිට දකින්න පුළුවන්. එක්කෙනෙක් මොකද්ද PNP අනිත් එකනා NPN කියන එක්කෙනා. දැන් ඔයාලට පේනවද මම මේ ලියපු PNP සහ NPN අකුරු දෙක ලියනකොට මේ එකම P කියලා දෙන්නෙක් දෙපැත්ත ඉන්නකොට N එක්කෙනෙක් මැද ඉන්නවා. අනිත් එකෙත් N දෙන්නෙක් දෙපැත්ත ඉන්නකොට P එක්කෙනෙක් මැද ඉන්නවා. අතරම කරලා දෙන්නෙත් ඔය වගේ වැඩක් තමයි. ඒ කියන්නේ එකම අර්ධ සන්නායක කෑල්ලක් අරගෙන හරිද සිලිකන් හරි ජර්මේනියම් හරි එක අර්ධ සන්නායක කෑල්ලක් අරගෙන
ඒකේ මැද ලේයර් එක n විදිහට මාත්‍රණය කළොත් දෙපැත්ත දෙන්න p විදිහට මාත්‍රණය කරලා තියෙන්නේ. දැන් මාත්‍රණය කරනවා කියන වචනේ තේරුම මතක ඇති ඈ. මාත්‍රණය කරනවා කියලා කියන්නේ මොකක්ද කියලා මතක ඇති. බලන්න නෝට් එක පිටිපස්සට බලලා ඩයෝඩ් කොටසේ තියෙනවා මාත්‍රණය කරන්නේ මොකක්ද කියලා. හරි. එතකොට මොකද්ද කරලා තියෙන්නේ? එකම විදිහේ අර්ධ සන්නායක කෑල්ලක් අරගෙන එක පැත්තක් p විදිහට අනිත් පැත්ත p විදිහට මාත්‍රණය කරලා මැද කෑල්ල ඊට ප්‍රතිවිරුද්ධ එක්කෙන විදිහට දීලා තියෙනවා. හරිද? දැන් ඔහොම අපි කතා කරමු ළමයි මේ දෙකේම NPN PNP දෙන්නගම වෙන සිද්ධිය එකපාර කතා කරමු මොකද්ද වෙන්නේ කියලා. ඇත්තටම ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා. හරිද? ඊට පස්සේ බලමු ගණන් හදන්න. හරි මේ සටහන ලියාගෙන ඉවරනාට පස්සේ ඊළඟට ඔයාලා ලියන්න ඕනේ දී ද්‍රව ට්‍රාන්සිස්ටර් කියලා. දී ද්‍රව ට්‍රාන්සිස්ටර් වල NPN PNP කියලා දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න ගැන තමයි කතා කරන්නේ. හරි. දැන් ඔයා දැක්කා දීර්ඝ ට්‍රාන්සිස්ටරයක් කියන හැඩය මොකද්ද තියෙන්නේ කියලා. මම ඒක ඕනනම් ආය අඳින්නම්. මෙන්න මේ වගේ හැඩයක් ඒකේ පේන්න තියෙන්නේ. ඒ හැඩය මෙන්න මේ වගේ කෙනෙක්. මේකේ අග්‍ර තුනක් තියෙනවා ඔයා දැක්කා. ඒක D400 කියලානේ මම ලිව්වේ. අග්‍ර තුනක් තියෙනවා. ළමයි දැන් මේ බලන්න මම මේ අඳලා තියෙන කොටස් දෙකෙත් මම මේ දෙන්න PN දෙකම පැහැදිලි කරන්නයි මේ ඇන්දේ. අරයාගේ අග්‍ර තුනක් තියෙනවා වගේ මේ බලන්න මම මේ අඳලා තියෙන එකෙත් අග්‍ර තුනක් තියෙනවා. හරිද? අපි එක්කෙනෙක් නම් කරමුකෝ PNP NPN. අපි NPN කියලා NPN. අනිත් එක PNP. හරි. ඔන්න මාක් කරා. දැන් මේ ඔයා කියයි දැන් මම මේ අඳලා තියෙන එක චුට්ටක් බලන්න බැලුවාම ඔයාට පේනවා මම මේ එක කෑල්ලක් අඳලා තියෙනවා ටිකක් පොඩියට මැද එක පොඩි මේ පැත්තේ කෙනා ඊට වඩා චුට්ටක් ලොකුයි ඊට පස්සේ මේ පැත්තේ කෙනා ලොකුවට අඳලා තියෙනවා. ඔය වැරදිලාද? නෑ නෑ මට වැරදුන්නේ නෑ මං එහෙම හිතලමයි යන්නේ. හරිද? ඒකට හේතුවක් තියෙනවා. හරිද? ළමයි. ඔහොම මේ විශාලත්වය අනුව ගත්තාම චූටි මෙක්කෙනා ඉන්නව නේද? පොඩි මෙක්කෙනා. එයාට අපි කියන්නේ බේස් එක කියලා. බේස් එක. B බේස්. සිංහලෙන් පාදම කියලා කියනවා. බේස්. පොඩි මෙක්කෙනා. ඊට වඩා චුට්ටක් ලොකු එක්කෙනා. එයාට අපි කියනවා E. එමිටර්. සිංහලෙන් විමෝචකය. විමෝචකය. මෙන්න මෙයා C. collector. සිංහලෙන් සංග්‍රාහකය. සංග්‍රාහකය. පැහැදිලිද? මොනවද වචන තුන තියෙන්නේ? විමෝචකය, පාදම සහ සංග්‍රාහකය කියලානේ. එමිටර්, බේස්, කලෙක්ටර්. අරයාගෙත් එහෙමම තමයි. මෙයාගෙත් එහෙම තමයි. මෙයා
emitter, base and collector. පැහැදිලිද? කොහොමම තමයි. විශේෂත්වයක් තියෙනවා. emitter, base, collector කියන කට්ටියගේ size වල විශේෂත්වයක් තියෙනවා වගේම තව එකක විශේෂත්වයක් තියෙනවා. මොකක්ද දන්නවද? මාත්‍රණ මට්ටම කියන එක. දැන් මට කියලා දෙන්න වෙනවද මාත්‍රණය කරනවා කියලා කියලාද කියලා? එහෙම කියලා දෙන්න වෙනවද මට? හරි මම මෙහෙම කියන්නම්කෝ. මාත්‍රණය කරනවා කියලා කියන්නේ ඒ නිසඟ අර්ධ සන්නායකයකට පස්වන කාණ්ඩයේ හරි තුන්වන කාණ්ඩයේ හරි මූලද්‍රව්‍යයක් ගෙනල්ලා කලවම් කරනවා වගේ සිද්ධිය. එකතු කරනවා කියන එක. එහෙම වුණාම මේගොල්ලෝ බාහ්‍ය අර්ධ සන්නායකයක් බවට පත් වෙනවා. බාහ්‍ය අර්ධ සන්නායක වර්ග දෙකක් තියෙනවා. එක්කෝ P වර්ගයේ අර්ධ සන්නායක නැත්නම් N වර්ගයේ අර්ධ සන්නායක. නිසඟ අර්ධ සන්නායකයකට P වර්ගයේ කෙනෙක් හදන්න නම් එයාට දාන්න ඕනේ පොසිටිව් පැත්ත වැඩිපුර තියෙන කෙනෙක්. හරි පොසිටිව් වැඩි කෙනෙක්. ඒ කියන්නේ තුන්වන කාණ්ඩයේ කෙනෙක් දාන්න ඕනේ. N වර්ගයේ කෙනෙක් හදන්න නම් පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය ගෙනල්ලා දාන්න ඕනේ. අන්න එහෙම හරි බාහ්‍ය අර්ධ සන්නායකයක් බවට පරිවර්තනය කරන්න තුන්වන කාණ්ඩයේ හෝ පස්වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය ගෙනත් දාපු ප්‍රමාණය තමයි මාත්‍රණ මට්ටම කියලා කියන්නේ. හරි මාත්‍රණ මට්ටම කියන එක මතක නැත්නම් ආයෙ යන්න ඩයෝඩ් පාඩමට ගිහින් බලන්න ඩයෝඩ් පාඩමේ. හරිද? දැන් මොකද්ද මම කියන්න හදන්නේ? මෙහෙමයි. දැන් මේ සයිස් වල තියෙන විශේෂත්වය මොකද්ද බලන්නකෝ. කුඩාම එක මොකද්ද? බේස් එක. පාදම. බේස්. කුඩාම තරය. හරිද? වැඩිම එක්කෙනා ලොකුම එක්කෙනා කවුද? මෙන්න මෙයා. එයාට කියනවා C collector කියලා. collector. විශාලම ස්තරය. දැන් එතකොට emitter එක අතරමැද ස්තරයේද? නෑ එහෙම කියන්න එපා. emitter එකේ තියෙන විශේෂත්වය තමයි එයාගේ තමයි මාත්‍රණ මට්ටම වැඩිම ඉන්නේ emitter එක. හරි මාත්‍රණ මට්ටම අධික වේ. හරි එහෙම මාත්‍රණ මට්ටම අධික නම් අපි නිකන් දාලා බලමු මේගොල්ලන්ට මේ තියෙන ඔය කියන විදිහට අපි මෙයාට පුරවල බලමු මොනවද ඉලෙක්ට්‍රෝනයි කුහරයි. n කෙනෙක් නම් වැඩිපුර යාගේ තුල ඉන්නේ කවුද? ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන තමයි වැඩිපුර ඉන්නේ. පුරවමු ඉලෙක්ට්‍රෝන. ඔන්න ඉලෙක්ට්‍රෝන. අලු පාටයි ඉලෙක්ට්‍රෝන. මාත්‍රණ මට්ටම අධිකයිනේ එමිටර් එකේ. ඒ හින්දා ඉලෙක්ට්‍රෝන ගොඩාක් ඉන්නවා. මාත්‍රණ මට්ටම අධික නිසා. එතකොට ඒකේ ධන කුහර නැද්ද? තියෙන්න පුළුවන්. ධන කුහර එකක් දෙකක් තියෙන්න පුළුවන්. එකක් දාමුද? ආවුන් එකයි. නෑ දෙකක් දාමු. හරි. ආයේ ධන කුහර P වර්ගයේ කට්ටියගේ ධනාරූපිත කුහර තියෙනවා ගොඩක්. ඒ වුණාට P කියන එක්කෙනා බේස් එක නේද? බේස් එක කුඩාම ස්තරයේ හින්දා ඕනවට වඩා මේකේ පුරවන්න ඉඩ නෑ මට. ඊළඟට ආය කලෙක්ටර් එක බලන්නකෝ. මාත්‍රණ මට්ටම හරි අඩුයි. ඒ වුණාට විශාල ස්තරයක් හින්දා ඉලෙක්ට්‍රෝන කීපයක් තැන් තැන් වල විසිරීලා ඉන්නවා. ඒකේ නැද්ද එතකොට ධනාරෝපිත කුහර? තියෙනවා. ඔය එකක් දෙකක් කොහෙන් හරි පේන්න තියෙනවා. ඇයි ඒ එකක් දෙකක්? මොකද n වර්ගයේ කට්ටියගේ බහුතර වාහක ඉලෙක්ට්‍රෝන සුළුතර වාහක වෙන්නේ ධනාරෝපිත කුහරින්ද. ඒ වැඩේම කරන්න මෙයාට p කට්ටියගේ ගොඩක් ඉන්න මොනවද? ධනාරෝපිත කුහර. කුහර ගොඩයි. ඇයි කුහර ගොඩයි? එමිටර් එකේ මාත්‍රණ මට්ටම අධිකයිනේ. මාත්‍රණ මට්ටම අධිකයි කියලා කියන්නේ යාට ආරෝපණ පිරීලා තියෙන ප්‍රමාණය වැඩි කියන එක. ඒ හින්දා එයාගේ ගොඩක් ඉන්නවා. ඔය තියෙන්නේ. හරි ආයේ ඉන්නේ මේකේ එච්චර ඉන්නවද ගොඩක් නෑ පොඩ්ඩයි ඉන්නේ 2යි 3යි තරයි. ඔහොම කියලා මේ තැන් තැන් වල පේන්න ඉන්නවා අර තරම් ගොඩක් හිර වෙලා නෑ. වැඩි වුණාද මන්ද? මේකේ එකක් විතර දාමු. ඉලෙක්ට්‍රෝන P එක ඇතුලේ ඉලෙක්ට්‍රෝන එකක් දෙකක් විතර වගේ ඉන්න ගොඩක් නෑ. මෙයාගේ නම් ගොඩක් ඉන්නවා.
මේකෙත් එකක් දෙකක් විතර වගේ ඉන්න. කදින් ගොය ඇති. හරි ඔන්න ඇන්දා. දැන් මොකද්ද උනේ? පොඩිම ස්තරයේ බේස් එක. ලොකුම ස්තරයේ කලෙක්ටර් එක. ඊට වඩා පොඩ්ඩක් එක්කෙනා එමිටර් එක. ඒගොල්ලන්ට මාත්‍රණ පිරෙව්වා. මාත්‍රණ පිරවපුවාම තමයි මෙහෙම පේන්නේ. දැන් ඔයා එකපාර මේක මැද්දෙන් බලුවාම තේරෙන්නේ නැහැ තමයි. එහෙනම් පැහැදිලිව කරුණෙන් කරුණ තේරුම් ගන්න ඕනේ. මොකද ඉලෙක්ට්‍රොනික කියලා කියන්නේ ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕන. හැම කරුණටම ඉස්සරහෙන් එන කරුණු සම්බන්ධයි. හරි ඉස්සරහින් එන කරුණු කතා කරන්න පිටිපස්සේ තීරි කරුණු ඕනේ. හැබැයි බෑ කියලා හිතන්න බෑ කියලා එකක් නැහැ. හොඳයි. දැන් ඔන්න අපි එකක් කතා කරමු. ඉස්සෙල්ලා මොකක් හරි එකක් අරගෙන වැඩේ කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. PNP කතා කරනවට වඩා NPN කතා කරන එක හොඳයි. හරිද? right. මම මෙන්න මෙතන මේ වැඩේ කරනකොට අපිට ඕන වෙනවා rules ටිකක්. අනේ rules ටික මම මෙතන ලියන්න. පළවෙනි rule එක. පළවෙනි එක තමයි පාදම සහ විමෝචකය කියන දෙන්නා පෙර නැඹුරු විය යුතුයි කියන එක. මොකක්? ඔව්. බේස් එකයි එමිටර් එකයි පෙර නැඹුරු කරන්න ඕනේ කියන එක. හරිද? ඒකෙදී ඔය පාදමයි විමෝචකයයි කියන දෙන්නා අතර තියෙන්නේ හොඳට බලන්න මේ P එකයි N එකයි. ඒ කියන්නේ Pn සංදියක් නේද? Pn සංදිය. මේ මෙතනත් එහෙම එකක් තියෙනවා. එතකොට අනිත් පැත්තේ Pn සංදිය. ඒකට ඔයා හොඳට තේරුම් ගන්න ට්‍රාන්සිස්ටර් කියලා කියන්නේ Pn සංදි යුගලයක් එකට සම්බන්ධ වෙච්ච උපකරණයක්. මොකද්ද ඉතින් ඔයා මට කියන්න හදන්නේ නේද? කියන්න හදන්නේ මේකයි. කියන්න හදන්නේ මේකයි. එමිටර් එකයි බේස් එකයි අතර තියෙන Pn සංදියට අපි කියනවා නමක්. මෙන්න මේ අතර තියෙන සංදියට කියනවා අපි BE සංදිය. BE සංදිය. BE සංදිය කියලා කියනවා. පැහැදිලිද? මොකද්ද එතකොට රූල් එක දන්නවද? පළවෙනි නීතිය තමයි BE සංදිය පෙර නැඹුරු විය යුතුයි. මොකද්ද වෙන්න ඕනේ? BE පෙර නැඹුරු වෙන්න ඕන. හරි. ඩයෝඩ් එකක් පෙර නැඹුරු වෙන්න නම් මොකද වෙන්න ඕනේ? P ට මොකද්ද හම්බෙන්න ඕනේ? මතක් කරන්න. ඩයෝඩ් එකක් පෙර නැඹුරු වෙන්න නම් P ට ලැබිය යුත්තේ ධනද ඍණද? P ට ධන N ට ඍණ ලැබිය යුතුයි. ඒ කියන්නේ අපිට මේක බැටරි සප්ලයි එකක් දෙන්න කියලා වෙ කියන්නේ. හරි දෙමු. P ට ධන ලැබෙන්න ඕන. P කියලා කියන්නේ මෙයා. P ට ධන නම් බේස් එක පැත්තට ප්ලස් N ට ඍණ ලැබිය යුතුයි. ඔන්න. හරි නේද? P ට ධන N ට ඍණ. පැහැදිලි? හරි. දැන් ඊළඟ රූල් එකක් තියෙනවා ළමයි. හරිද? ඊළඟ රූල් එක වැඩ කරන්නේ BE සංදිය පෙර නැඹුරු කළාට පස්සේ. හරිද? ඇයි එහෙම මම එහෙම විශේෂයෙන් කියන්නේ? විශේෂයෙන් කියන්නේ හේතුවක් තියෙනවා. හේතුව තමයි ඇත්තටම ට්‍රාන්සිස්ටරේ වැඩ කරන්න පටන් ගන්නෙ BE පෙර නැඹුරු කළාට පස්සේ තමයි. ඒක තමයි ට්‍රාන්සිස්ටරේ ස්ටාර්ට් එක. හරි. ස්ටාර්ට් කළාට පස්සේ මොකද්ද වෙන්නේ කියලා දැන් ස්ටෙප් බයි ස්ටෙප් බලා ගන්න. හොඳේ? හරි. මෙන්න මේකයි වෙන්නේ. ඔන්න බලන්න. අපි ඉලෙක්ට්‍රෝන වලට දැන් මේකේ තල්ලුවක් දෙන්න හදන්නේ. ඉලෙක්ට්‍රෝන බැටරි එක ඉලෙක්ට්‍රෝන නිකුත් කරන්නේ ධනෙන්ද ඍණෙන්ද? ඍණෙන්. ඍණෙන් ධනට තමයි ඉලෙක්ට්‍රෝන නිකුත් කරන්නේ. ඔන්න නිකුත් කරනවා. මෙන්න මෙහෙට ඉලෙක්ට්‍රෝන නිකුත් කරා. දැන් මොකද වෙන්නේ? මේ බැටරියෙන් ඉලෙක්ට්‍රෝන නිකුත් කරනකොට ඔයාට පේනවද විශාල ආරෝපණ ප්‍රමාණයක් තියාගෙන ඉන්න විමෝචකය තුලත් ඉලෙක්ට්‍රෝන තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන වලට බැටරියෙන් එන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය ප්‍රෙෂර් එකක් දෙනකොට මේ බැටරියෙන් එන ඉලෙක්ට්‍රෝන වලට මේ ඇතුලේ ඉන්න ඉලෙක්ට්‍රෝන කැමති නැහැ. හරි? ඇතුලෙන් එන ඉලෙක්ට්‍රෝන කැමති නැහැ. කැමති නැත්නම් මොකද වෙන්නේ? ඒගොල්ලෝ ආකර්ෂණය වෙනවද විකර්ෂණය වෙනවද? හරි? කැමති නැත්නම් යාලා විකර්ෂණය වෙනවා. හරි? විකර්ෂණය වෙනවා. එහෙනම් මොකද වෙන්නේ? මෙතන තියෙන මේ ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය මම මේ ලොකුවට අඳිනවා. ඕන්න යනවා ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය එහා පැත්තේ අර P එක පැත්තට කඩාගෙන යන්නයි හදන්නේ. පෙර නැඹුරු වුණාම ඇත්තටම ධාරාව යනවනේ නේද? ආයත කලාපය අඩු කරගෙන. දැන් බැටරියේ ඇත්තටම ඉලෙක්ට්‍රෝන ටික නිදහස් කළේ බැටරිය එන්නේ. ඉලෙක්ට්‍රෝන යන්න ඕනේ එහෙනම් කොහෙටද? බැටරියේම ධනාග්‍රේටනේ. ඒ වුණාට පොඩි අවුලක් තියෙනවා. මේතනින් ධනාග්‍රේට එන්න විදිහක් නැහැ.
ඉලෙක්ට්‍රෝන වලට යන්න තරම් ලොකු ප්‍රමාණයක ඉඩක් නෑ මේ බේස් එකේ. ඒ හින්දා යන්නේ පොඩ්ඩයි. හරි. මෙහෙන් ඉලෙක්ට්‍රෝන 100ක් තල්ලු කරා නම් එක ඉලෙක්ට්‍රෝන එකක් විතර වගේ තමයි පහළට බහින්නේ. තේරුණාද? මම කියන එක හොඳ පැහැදිලිව තේරුම් ගන්න. හරි මොකක්ද වෙලා තියෙන්නේ කියලා හොඳ පැහැදිලිව තේරුම් ගන්න. BE මම පෙරනඹුරු කළා. BE සංදිය පෙරනඹුරු කළාට පස්සේ එමිටර් එකෙන් නිකුත් කරපු ඉලෙක්ට්‍රෝන ටික ගිහිල්ලා විමෝචකය ඇතුළට බහින්න පටන් ගන්නවා. විමෝචකය ඇතුළේ ඉන්න ඉලෙක්ට්‍රෝන කැමති නැහැ. කැමති නැති හින්දා එයා P පැත්තට විසරණය වෙනවා. P පැත්තට විසරණය වුණාම ඒ බේස් එකෙන් දැන් මෙයා මේ බැටරි එකෙන් ඉලෙක්ට්‍රෝන නිදහස් කළේ. නිදහස් කරපු බැටරියෙන් කැරකිලා ඇවිල්ලා නැවත ඒ බැටරියේ දනට තමයි එන්න ඕන. එන්න බෑ බම් බේස් එක පොඩි හින්දා. එන්න අමාරුයි. 100ක් නිකුත් කළොත් මෙහෙන් බහින්න එකක් විතර 99ක්ම උඩ ඉතුරුයි. ඉලෙක්ට්‍රෝන 99ක් උඩ ඉතුරුයි. මෙන්න මේ P පැත්තේ ඉඳලා අනිත් පැත්තට දැන් එන්න උමනාවක් තියෙනවා. එන්න විදිහක් නැතුව ඉන්නේ. තේරුණාද? එන්න විදිහක් නැතුව ඉන්නේ. අන්න දැන් සපෝට් එකක් ඕන. දැන් පළවෙනි අවස්ථාව හරිය පෙරනඹුරු කළා. පළවෙනි අවස්ථාව පෙරනඹුරු කළාට පස්සේ දැන් ඊළඟ අවස්ථාවට යන්න ඕනේ. යන්න මෙයාට සපෝට් එකක් ඕන. හරි දෙන්නම් සපෝට් එකක්. මොකද්ද? අපි ඊළඟ රූල් එක ඔන්න දැන් පටන් ගන්නවා. ඊළඟ රූල් එක මොකද්ද? ඊළඟ රූල් එක තමයි BC සංදිය පසුනැඹුරු කරන්න. BC සංදිය පසුනැඹුරු. කවුද BC කියන්නේ? බේස් එකයි කලෙක්ටර් එකයි. ඇයි ඒකට සංදියක් කියන්නේ? එතන තියෙන PN සංදියක්නේ. ඒකයි. අපි මොන සංදියද මේ සංදිය කියන්නේ? BC සංදියනේ. මේකයි අතර තියෙන BC සංදිය. BC සංදිය. පසුනඹුරු කරන්නලු. හරි දෙන්නම් පසුනඹුරු කරන්නම්. පෙරනඹුරු කරන්න පීට දන එන්ට රිනනේ. පසුනඹුරු කරන්න මොකද්ද? පීට රින එන්ට දන කෝපි මේ පැත්ත. පීට දන දෙන්න. විශේෂත්වය වුණ බලන්න. එක බැටරියක් නෙමෙයි බැටරි යුගලයක් දානවා. බැටරි යුගලයක් දානවා. බැටරි යුගලයක් දැම්මම මොකද වෙන්නේ? බැටරි යුගලයක් දැම්මම මොකද වෙන්නේ? මේ බලන්න මම වැරද්දුවා. පසුනඹුරු කරන්නේ කොහොමද? පීට රින එන්ට දන. මේ මොකද්ද කළේ? පීට දනනේ දුන්නේ. අනිත් පැත්තට. පීට රින එන්ට දන. ඔන්න බැටරි ඩබල් කරලා දැම්මා. දැන් මොකද වෙන්නේ බලන්න. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ගොඩාක් මෙතන දැන් බලාගෙන ඉන්නවා. එයාට එන්න විදිහක් නැතුව. ඒ ඉලෙක්ට්‍රෝන ටික ඇදලා ගන්න මෙන්න බැටරි යුගලයක් දැම්මා. බැටරි වල මෙන්න මේ ධන අර්ධයට මොකද වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝන කොහොම විසිරිලා ඇදිලා එනවා මේ පැත්තට. අර අපි කිව්වා 100ක් විතර එද්දී එක ඉලෙක්ට්‍රෝන එකයි බේස් එකෙන් පහළට බහින්නේ කියලා ඉතිරි 99ම මේ පැත්තට බහිනවා. ඒ 99ම ඉලෙක්ට්‍රෝන මොකද වෙන්නේ? මේ හරහා ඇවිල්ලා මෙන්න මෙතන ධනට සම්බන්ධ වෙනවා. පැහැදිලිද ඔයාට මොකද වෙන්නේ කියලා? හරි. දැන් ඔයා දැනගන්න ඕනේ කතාව එච්චරද? නෑ ඒක නෙමෙයි දැනගන්න ඕනේ. දැන් ඔය ඉලෙක්ට්‍රෝන ගලාගෙන ගියපු විදිහ වට තේරෙන්න ඇතිනේ. හරි. මොකද උනේ? මෙන්න මෙහෙන් ඉලෙක්ට්‍රෝන ටිකක් තල්ලු කරා. ඉලෙක්ට්‍රෝන තල්ලු කරපුවාම මේ විමෝචකය ඇතුලේ ගොඩාක් ඉලෙක්ට්‍රෝන තිබුණා. ඒ ඉලෙක්ට්‍රෝන ටික තල්ලු වුණා අකමැත්තෙන්. හරි. විකර්ෂණය වෙලා මේ පැත්තට බැස්සා. මේ තුනී ස්තරයෙන් පහළට ඉලෙක්ට්‍රෝන ටික එන්න ඕනේ වුණාට ආවේ නෑ. ආවේ එක ඉලෙක්ට්‍රෝන එකක් විතර. ඊටාම චූටි ප්‍රමාණයක් ආවේ. ඉතිරි වෙච්ච ඉලෙක්ට්‍රෝන ටික ඔක්කොම ඇදලා ගන්න පුළුවන් වෙන මෙතන බැටරි දෙකක් දැම්ම පසුනඹුරු කරලා. පසුනඹුරුතාවයේ තියෙන බැටරියේ තියෙන ධන ආරෝපිත බවට මේ ඉලෙක්ට්‍රෝන ටික ඔක්කොම ඇදිලා ආව මේ පැත්තට. තේරුණාද? ඕක තමයි උනේ. දැන් තේරුම් ගන්න මේක. ඔච්චරයි හරිද? අමාරු හරිය ඉවරයි දැන්. හරි. බැටරියක ඍණාග්‍රෙන් තමයි ඉලෙක්ට්‍රෝන නිකුත් කරන්නේ ධනාග්‍රයට. ධනාග්‍රෙන් මොකනවාද අනිත් පැත්තට රිටර්න් එක දෙන්නේ? ධනාග්‍රෙන් අනිත් පැත්තට රිටර්න් එක විදිහට දෙන්නේ ධාරාව.
ඉලෙක්ට්‍රෝන ගමන් කරපු දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ධාරාව එනවා. ධාරාව සංකේතවත් කරනවා I අකුරෙන්. නේද? කොළ පාට පේන්නේ නැහැ වගේ නේ. කොළ පාට පේනවා නිකන් දේවතා එලියක් වගේ. හරි. හරිද කියව කතාව? දැන් මොකද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ගලපු දිශාවට ප්‍රතිවිරුද්ධව යනවා ධාරාව. දැන් මේ චූටි ඊතලයේ පැත්තෙන් එන ඉලෙක්ට්‍රෝන කොහෙන්ද එන්නේ? ඉලෙක්ට්‍රෝන එන්නේ මෙන්න මෙහෙම මේ පැත්තට. අර පැත්තට යනවද? නෑ යන්නේ නෑ. ඇයි මේ පැත්තේ ඍණනේ තියෙන්නේ මේ ඍණාග්‍රයනේ තියෙන්නේ. ඒ ඍණාග්‍රය පැත්තට යන්නේ නෑ. හොඳයි. ඔන්න දැන් මොකද්ද වෙන්නේ? මේකේ ඉලෙක්ට්‍රෝන ගලපු දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට යනවා ධාරාව. හරි පටන් ගමු. ඉලෙක්ට්‍රෝන මෙන්න මෙහෙන් ඇවිල්ලා තියෙනවා. එහෙනම් අනිත් පැත්තට යවන ධාරාව I. ඔන්න යනවා ධාරාවක් I. මෙන්න ඇතුළට ගියා. හරි ගියේ මෙහෙන් ආවේ කොහෙන්ද මේ? මේ අනිත් පැත්තට ආවේ. මේ රිවර්ස් එකට ආවේ. හරි. ඊට පස්සේ මෙහෙන් ඔන්න මේ ආපු පාර පැත්තනේ අනිත් පැත්තට යනවා I. අනිත් පැත්තට යන්නේ I. මේ පැත්තට මෙන්න මෙතනින් ඇතුළට යන්නේ. මෙහි ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ආවේ නෑ. එළියට එන්නේ. ධාරාව එන්නේ එළියට I. ධාරාව එළියට I. මෙන්න මෙතනට I. තේරුණාද වෙච්ච වැඩේ? පැහැදිලිද? දැන් ඔයාට පැහැදිලි වෙන්න ඇති ඉලෙක්ට්‍රෝන ගලපු දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ධාරාව ගලනවා කියලා. මම මේකේ කළු පාටින් මාක් කරේ මොනවද? කළු පාටින් මාක් කරේ ඉලෙක්ට්‍රෝන වල චලනය වීම. මම මෙන්න මෙතන අඳිනවා දැන් ධාරාවේ චලනය වීම මෙන්න මේ පහලින්. හරි ඔය ඇඳපු එක්කෙනාටම අදාළව ධාරාවේ චලනය වීම. හරි මෙන්න ඇඳපු එක්කෙනාම මං චූටියට අඳින්නම් ඈ ගොඩාක් ලොකුවට ඕනේ නැහනේ. මේ අඳින්නේ කවුද? එමිටර් එක. මෙන්න බේස් එක. මෙන්න ලොකු එකක් කලෙක්ටර් එක. කවුද මෙතන ඉන්නේ? N P N. මෙතන කවුද ඉන්නේ? එමිටර් එක. මෙතන බැටරියක් ඉන්නවා මොන නැඹුරුද? පෙර නැඹුරු. ඒ බැටරිය මෙතනට සම්බන්ධයි. එහා පැත්තේ ඍණාග්‍රය. මෙන්න මෙහෙම. right. ධාරාවට මොකද වෙන්නේ? ධාරාව ගමන් කරනවා මෙන්න මේ දිශාවන් වලට. මෙතනින් ගමන් කරලා මෙන්න මෙතනින් ඇතුළට ධාරාවක් ගමන් කරනවා. අනිත් පැත්තෙන් ධාරාව යනවා මෙතනින් ඇවිල්ලා මෙන්න මෙතනින් ඇතුළට යනවා ධාරාව. ඊට පස්සේ ධාරාව මොකද වෙන්නේ? මෙතනින් එළියට එනවා. එතකොට එන ධාරාවේ සයිස් එක කොහොමද ළමයි? ඉලෙක්ට්‍රෝන ගියපු ප්‍රමාණයට සාපේක්ෂව තමයි ධාරාව යන්නේ. ඕන්න බලන්න මේ කලෙක්ට් එකෙන් ලොකු ධාරාවක් ඇතුළට එනවා. බේස් එකෙන් චූටි ධාරාවක් ඇතුළට එන්නේ. ඒ දෙන්නම එකතු වෙලා ලොකු විශාල ධාරාවක් එමිටර් එකෙන් එළියට නිදහස් කරනවා ඇත. ඔන්න වෙච්ච දේ. හොඳට බලන්න ඉලෙක්ට්‍රෝන ගියපු දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ධාරාව ගියා. ඒක විතරද කතාව? ධාරාව මේ බලන්නකෝ. කලෙක්ට් එකෙන් ඇතුළට ගියපු ධාරාව මෙතන කලෙක්ට් එක, මෙතන බේස් එක, මෙතන එමිටර් එකනේ. ඒ ධාරාවල් වෙන වෙනම හඳුන්වනවා. හොයාගන්න ලේසියෙන්ද? මෙතනින් ගියපු එකනා IC කියනවා. මෙතනින් ගියපු එකනා IB කියනවා. මෙතනින් එළියට ආපු එකාට IE කියනවා. හරි. IC කියලා කියන්නේ සංග්‍රාහක ධාරාව. මොකද කියන්නේ? සංග්‍රාහක ධාරාව. එතකොට IB පාදම ධාරාව. පාදම ධාරාව. එතකොට IE විමෝචක ධාරාව. හරි. එතකොට විශේෂත්වය මොකක්ද දන්නවද? IB ගෙනුයි IC ගෙනුයි ආපු දෙන්නම එකතුව තමයි IE ගෙන් එළියට ආවේ. එහෙනම් සමීකරණයක් ලියන්න පුළුවන් අනේ ඔයාට මෙන්න මෙහෙම. මොකද්ද? IC ධන IB සමානයි IE කියලා ලියන්න පුළුවන් ඔයාට.
හරි එහෙම සමීකරණ ලියන්න පුළුවන්. යට ලියපික ඔයා දැක්කේ නෑ ඔයාට පේන්නේ නෑ මම ඒක ලියලා පෙන්නන්නම් ඔයාට. හරි සමීකරණයක් ඔයාට දෙන්න පුළුවන් ඔන්න ඔය විදිහට. මොකද්ද මම ලියපු සමීකරණේ? මෙන්න මේක. පැහැදිලිද ඔයාට? හරි ධාරාව ගලන් ගියපු දිශාවන් ටික මාක් කරලා තියෙනවා. මෙන්න මෙතන තියෙන්නේ මේ බලන්න විමෝචකෙන් එළියට එන්නේ විමෝචක ධාරාව, පාදමෙන් ඇතුළට යන්නේ පාදම ධාරාව, සංග්‍රාහකෙන් ඇතුළට යන්නේ සංග්‍රාහක ධාරාව. පාදමේ ධාරාවයි සංග්‍රාහකයේ ධාරාවයි දෙන්නම එකට එකතු වෙලා තමයි එළියට විමෝචකයේ විදිහට එන්නේ. එහෙනම් මම එතන ලියනවා මෙහෙම. IC ධන IB සමානයි IC කියලා ලියනවා. ආයේ මොකද ඒ කිව්වේ? IC ධන IB සමානයි IE. තේරුණාද? right. එහෙනම් මෙන්න NPN ට්‍රාන්සිස්ටර් එක වෙච්ච දේ. හොඳට තේරුම් ගන්න, හොඳට තේරුම් අරන් පැහැදිලිව අඳ ගන්න. right. හරි. ලියාගත්තද පැහැදිලිව? බලන්න දැන් ක්ලියර් එකට පේනවා ඉතින් ඔයාට. පැහැදිලිව ලියා ගන්න. හැම ඩීටේල් එකක්ම අඩු නැතුව ලියා ගන්න. මොන හරි අවශ්‍යතාවයක් ඒ කියන්නේ නොතේරෙන දෙයක් තියෙනවා නම් අහන්න බලන්න. හරි. හරි. දැන් මොකද කරන්න ඕනේ? මම දැන් NPN එක ගැන කතා කළා. NPN එකේ කතාව කතා කරලා ඉවරයි. දැන් ඔයා කරන්න ඕනේ මේක වැඩේ ඉවර නම් ඊළඟට තියෙන්නේ PNP කතාවනේ. PNP එකට එන්න. PNP එක ගැන හිතන්න NPN එක කතා කරපු විදිහටම. මොකද කරන්න ඕන? ඉස්සල්ලාම අපි මෙන්න මෙතන ලිව්වා වගේ මොකද කරන්න ඕන? BE සංදිය පෙරනඹුරු කරන්න ඕන. හරි BE සංදිය පෙරනඹුරු කරලා බලන්න ඊට පස්සේ මොකද්ද වෙන්නේ ආරෝපණ වලට කියලා. BE සංදිය පෙරනඹුරු කළාට පස්සේ ඔයාලට තේරෙනවා ඊළඟ ස්ටෙප් එකට යන්න ඕනේද නැද්ද කියන එක. ඒ කියන්නේ BE පෙරනඹුරු කරන්නකෝ. ඕන්නම හරි පළවෙනි ස්ටෙප් එක මම අරන් දෙන්නම්. BE පෙරනඹුරු කරන්නේ කොහොමද? BE පෙරනඹුරු කරන්නේ P ට ධන දීලා enter ඍණ දෙන්නකෝ. කවුද P? මේ පැත්ත P නේ. P ට ධන enter ඍණ. හරි. එහෙම කළාම මොකද වෙන්නේ? දැන් මෙතන උනේ එහෙමද? නෑ මේකේ මේ බැටරිය තියෙන පැත්තට නෙවෙයි මෙතන එන්නේ මේකේ අනිත් පැත්තට එන්නේ මේ. දැක්කද? හරි මේක පෙරනඹුරු කරලා පස්සේ මේ ආරෝපණ වලට මොකද්ද වෙන්නේ කියලා හිතන්න. හරි මේකදී වා විශේෂයෙන් හිතන්න මේකේ මේ ඍණ වලින් එන ඉලෙක්ට්‍රෝන වලින් මේ ඉලෙක්ට්‍රෝන විකර්ෂණය වුණා වගේ මෙතන බැටරියේ ධන සැපයීම හින්දා මේ තියෙන ධන ආරෝපණ ඒ විදිහටම විකර්ෂණය වෙනවා කියලා. එහෙම හිතුවත් කමන්නේ. නැත්නම් ඔයාලට ඉලෙක්ට්‍රෝන වලින් හිතන්න ඕනේ නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ බැටරියේ මේ තෙන මෙන්න මෙතන අග්‍රයෙන් ඍණ ආරෝපණ නිකුත් කරනවා. අන්නේ ඍණ ආරෝපණ හින්දා මොකද්ද වෙන්නේ කියලා හිතන්න. මෙතනින් ඍණ ආරෝපණ නිකුත් කරනවා. හරි මේ පැත්තට ඍණ ආරෝපණ නිකුත් කරනවා මෙතනම කලින් වගේ. අනිත් පැත්තට යන්නේ. හරි. ඔයා හිතන්න දැන් මොකද්ද වෙන්නේ කියලා. මේකේ විදිහටම. රයිට්. පොඩි වෙලාවක් දෙන්න. බලන්න මොකද්ද වෙන්නේ කියලා. රයිට්. ඊට පස්සේ මොකද්ද කරන්න ඕනේ කියලාත් ඔයා බලන්න. ඒ කියන්නේ BE පෙරනඹුරු කරාට පස්සේ BC නැවත පසු නැඹුරු වෙන්න ඕන. හරි. බලන්න මොකද්ද කරන්න පුළුවන් කියලා. පොඩි වෙලාවයි ආ. නතාවගේ සුබඳයි හිත මාරුතේට සරසී හැමතාවගේ පුරුදුයි රැත් යනවා නියතයි පාළුවේ සතුට හොඳට පුරුදු මට උඹ නොමැති ලොව සුන්දරයි තවම සුන්දරයි
කොයින්ද කිව්වේ මයික් එක ඔන් කරගෙනද? sorry ඈ. හරි දැන් බලමු එහෙනම් මොකද්ද වෙන්නේ කියලා. දැන් ඔයා හිතන්න NPN සහ PNP කතාවේ මෙන්න මෙතනයි වෙනස තියෙන්නේ. අපි හිතමු මෙන්න මෙහෙම. මම කලින් නම් ඔක් කියලා දීලා තියෙනවා ඍණ ආරෝපණ අනිත් පැත්තට යනවා කියලා හිතන්න කියලා. ඒක කමක් නැහැ. අනිත් පැත්තට හිතමු. දැන් ඉලෙක්ට්‍රෝන කතාවෙන් හිතන්නකෝ මෙහෙම. ඍණ අග්‍රයෙන් නිකුත් කරන ඉලෙක්ට්‍රෝන බේස් එකෙන් ඇතුළට යනවා. හැබැයි බේස් එකෙන් ඇතුළට යන්න පුළුවන් ප්‍රමාණය හරි සීමිතයි. ඇයි ඒ? හේතුව බේස් එකෙන් යන්නේ ඊටාම සුළු ප්‍රමාණයක්. මෙන්න මේ වගේ චූටි ප්‍රමාණයක් යන්නේ. බේස් එක පොඩිනේ. යන්නේ කාගේ පැත්තටද? යන්නේ මෙන්න මේ පැත්තට. මේ පැත්තට තමයි යන්නේ. ඇයි? හේතුව මේ බැටරි එකෙන් නිකුත් කරපු ඉලෙක්ට්‍රෝන්ස් ටික යන්න ඕන ඒ බැටරිය ධනාග්‍රයටනේ. හරි. ඒ බැටරිය ධනාග්‍රයට. ඒ වගේම මේකේ පසුනැඹුරුතාවයක් තියෙනවා මෙන්න මෙතන. පසුනැඹුරු කරලා තියෙන මොනවාද? තවත් බැටරීස් දෙකක් මෙතන වගේම. පසුනැඹුරු කරන්නේ කොහොමද? පීටර් මොකද දෙන්නේ? පීටර් ඍණ දෙන්නේ. පීටර් ඍණ එන්ට ධන. එහෙම නේද? ඔව් එන්ට ධන. n අග්‍රයට ධන p අග්‍රයට ඍණ. n අග්‍රයට ධන p අග්‍රයට ඍණ. ඇයි බැටරිස් දෙකක් දැම්මේ? මම ඔයාලට පටන් ගන්නකොටම කලින් එකෙත් කිව්වා ටිකක් ආරෝපණ ප්‍රමාණය වැඩි කරලා දෙන්න කියලා. ඊළඟට මොකද කරන්නේ? මෙන්න මෙතන බැටරි එකේ ඍණ ආරෝපණ නිකුත් කරන්නේ කොහොමද? එයා නිකුත් කරන්නේ අනිත් පැත්තට. දැන් කලින් ගියපු සයිඩ් එකටද? නෑ. දැන් ගොඩක් නිකුත් කරනවද? ඔව්නේ. හේතුව බැටරිස් දෙකක් නේ. එහෙනම් මෙන්න මේ පැත්තට නිකුත් කරනවා ලොකු ප්‍රමාණයක්. බේස් එකෙන් දීපු ඉලෙක්ට්‍රෝන්ස් ප්‍රමාණය පොඩි ප්‍රමාණයයි. මෙයාගෙන් දෙනවා හැබැයි ලොකු ප්‍රමාණයක්. ගොඩාක් ලොකු ප්‍රමාණයක්. කොයි පැත්තටද මෙහෙට තල්ලු කරන්නේ? මෙන්න මෙහෙට. සරලයි. මෙතන බැටරි එකෙන් නිකුත් කරන චූටි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය කරකෙන්නේ මේ පැත්තට. අර පැත්තේ බැටරි එකෙන් නිකුත් කරන ලොකු ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය කරකෙන්නේ මෙහෙට. දෙන්නම එකතු වෙලා යනවා ඉස්සරහට දැන්. මොකද වෙන්නේ? ඒ දෙන්නම එකතු වෙලා මෙන්න මෙතනින් එළියට එන්න try කරනවා. හරි. මොකද වෙන්නේ? එළියට එනවා. එළියට එන ඉලෙක්ට්‍රෝන්ස් ටික මොකද වෙන්නේ? මේ පැත්තෙන් මෙන්න මෙතනට යනවා. පැහැදිලිද? ඉලෙක්ට්‍රෝන ටික අනිත් පැත්තට ගියේ. පාඩ පැහැදිලි ඇති මොකද්ද වෙන්නේ කියලා. ඒ ඉලෙක්ට්‍රෝන මෙතනින් බේස් එකෙන් පොඩ්ඩක් ආවා, මෙතන කලෙක්ටර් එකෙන් ගොඩක් ආවා. ඒ දෙන්නම එකතු වෙලා ගිහිල්ලා මෙන්න මෙතනට සෙට් වුණා. හරිනේ? රයිට්. එතකොට කාවද පෙරනඹුරු කළේ? BE සංධියයි පෙරනඹුරු කළේ. කෝ BE සංධිය මේ ඉන්නේ. එන BE සංධිය. BE. කෝ BC මේ ඉන්නේ BC. කලින් වගේම තමයි වෙනසක් නැත. කලින්ට වඩා වෙනස උනේ යන ධාරාවේ පැත්ත වෙනස් වුණා. මෙතන PN අතන NP. ඒවා වෙනස් වෙන්නේ. තේරුණාද? දැන් අර මං කලින් එකේ කළා මතකද? යන ධාරාවල් වර්ග ටිකක් තිබුණානේ. හරිද? ඒ ධාරාවන් වර්ග ටික දැන් මෙතනින් ඇතුළට යනවා යම් කිසි ධාරාවක්. මේ මෙතනින් ඉලෙක්ට්‍රෝන ආව දිශාවට විරුද්ධ දිශාවට ධාරාව එන්නේ. මෙහෙම බලන්නකො මෙන්න මෙතනින් එළියට ඉලෙක්ට්‍රෝන ටිකක් එනවා. ඒකට විරුද්ධ දිශාවට ධාරාවක් යනවා. කොයි අතරද? අනිත් පැත්තට. මෙන්න මෙහෙට යන්නේ. මේකේ මොකද උනේ? ධාරාව එන්නේ ওই දිශාවට නේ. මේකෙන් එළියට එන්නේ. දැන් මේකෙන් ඇතුළටයි යන්නේ. මේ පැත්තටයි යන්නේ. මේ පැත්තට යනවා යම් කිසි ධාරාවක්. මේකේ උඩ අතට ඉලෙක්ට්‍රෝන ගියා නම් යට අතට ධාරාවක් එනවා. මෙන්න මෙහෙට යම් කිසි ධාරාවක් එනවා මේ අතට. හරි. ඒ ධාරාව මෙහෙට හැරෙනවද? නෑ. ඒ පැත්ත ධනනේ. මේ පැත්තටයි එන්නේ. ඍණෙන් ධනට යන්නේ. ආය මෙහෙට ආපු ඉලෙක්ට්‍රෝන්ස් වෙනුවට රිවර්ස් එකට යනවා ධාරාව. ඒ ගියපු ධාරාවන් ටික අපිට වෙන වෙනම මෙන්න මේකේ වගේ පෙන්වන්න පුළුවන්. හරි. මෙතන මේ බලන්න මම මේ ඩයග්‍රෑම් එකේ පෙන්නුවා අරකේ ඉලෙක්ට්‍රෝන කළු පාටින් පෙන්වුවා වගේ මේකේ මම පෙන්නනවා ධාරාව යන දිශාව. ඒ වගේ මටත් පෙන්වන්න පුළුවන් මෙන්න මෙහෙම. හරි පොඩියට අඳින්නම්. මෙන්න මෙහෙම.
මෙතන මොකද්ද තියෙන්නේ? මෙතන NP නේ, මෙතන තියෙන්නේ PN. PNP. බේස් එකෙන් මෙතනට අවිලා තියෙනවා. බැටරි එක කරකවලා තියෙන මෙතනට ධන මෙතනට ඍණ. එහා පැත්තෙන් මෙතනට ධන මෙතනට ඍණ ඔන්නෝම තියෙන්නේ. මොකද්ද මම මේකේ කරන්නේ? මේකේ ධාරාවන් ගියපු දිශාවන් ටිකනේ මාක් කරන්නේ. මේකේ ධාරාවන් ගියපු දිශාවන් ටික මාක් කරන්නේ. අරකේ උනා වගේ ඒ ඊතලම අනිත් පැත්ත කරගෙන එකයි වෙන්නේ. එහෙනම් මේකෙත් ඒකම වෙන්න ඕන. බේස් එකෙන් ඇතුළට ආවේ පොඩි ධාරාවක්. බේස් එකෙන් එළියට එන්නේ නේ. අනිත් පැත්තට ඊතලේ වදින්න ඕනේ. මේ තියෙන දිශාවට නේ අනිත් පැත්තට. චූටි ධාරාවක් මේ පැත්තට එනවා. විශාල ධාරාවක් මෙහෙට යනවා. ඒක එන්නේ කොහේ ඉඳලාද? මෙන්න මෙහේ ඉඳලා. කැත වුණානේ. මෙන්න මේ දිශාවට. පැහැදිලිද? මෙතනින් ඇතුළට යන ධාරාවට විශේෂිත නමක් කියනවා. මොකක්ද එතනින් ඇතුළට යන ධාරාවට කියන නම? එමිටර් එකෙන් ඇතුළට යන හින්දා එයාට කියනවා IE කියලා. කලින් එකනගෙත් ඒකම තමයි කිව්වේ. එයාට කියනවා විමෝචක ධාරාව. මෙතනින් එළියට එන එක්කෙනාට කියනවා IB කියලා. බේස් එකෙන් එළියට එන එක්කෙනා IB කියලා කියන්නේ පාදම ධාරාව මෙතන වගේ. මෙතනින් එළියට එන එක්කෙනාට කියනවා IC කියලා කලෙක්ට් එකෙන් එළියට එන හින්දා එයාට කියනවා සංග්‍රහක ධාරාව කියලා. ඉතින් ආයෙ ලියන්න ඕනේ නැහැ මම එහා පැත්තේ ලිව්වනේ. අපේ ගියපු දිශාව නෙවෙයි මේ කියන්නේ. මොකද්ද වෙලා තින්නේ? ඒකේ හොඳට බලන්නකෝ මේ බලන්න. හරි. IC ඇතුළට බැස්සා, IB ඇතුළට බැස්සා, IE ගෙන් එළියට ආවා. එතකොට සමීකරණය ලිව්වේ කොහොමද? IC එකයි IB එකයි එකතු වෙලා IE හැදෙනවා කියලා. ඉතින් මේකත් ලියන්නකෝනේ ඒ සමීකරණය. එහෙමම මොකද්ද වෙන්නේ? IE එක ඇතුළට යන්නේ IE එක ඇතුළට යනවා. ඒකෙන් කැලලා බේස් එකට බහිනවා. ඊටු කැලල කලෙක්ට් එකට බහිනවා. එහෙනම් මොකද වෙන්නේ? IE සමානයි IB ධන IC. හරි එහෙම කියන්න දුන්නේ නැහැ. ඕක මෙහෙම කියන්න පුළුවන්. ඔහොම ඕනේ නැහැ. නෑ වෙන විදිහට අර හරියම නේ. ඒ බලන්න IE ගෙන් එනවා. IE ගෙන් එනවා ටිකක්. IE ගෙන් ආපු එකෙන් ටිකක් කැඩෙනවා බේස් එකට. ඊටු ටික ඔක්කොම IC ට යනවා. ඒතකොට ඉතුරු වෙනවද මොකුත්? නෑ ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් කියන්න පුළුවන් ඔයාලට IE කියන එකෙන් ටිකක් අඩු වෙනවා IB ට. IB ට ටිකක් අඩු වෙනවා. ඉතුරු ටික ඔක්කොම අඩු වෙනවා IC ට. IC ට. එතකොට ඉතුරු වෙනවද? නෑ බිඳුවයි. හරි. ඔය සමීකරණේ අර සමීකරණෙම තමයි. ඒක කොහොමද එහෙම වෙන්නේ? මේ ඍණ මාක්ස් තියෙන ඒවා එහා පැත්තට ගන්නකො. මේ ඍණ C කියන එක එහා පැත්තට ගන්න, ඍණ B කියන එක එහා පැත්තට ගන්න. එතකොට උත්තරේ එන්නේ IE සමානයි IB ධන IC කියලා. අරගම නේද? අර සමීකරණෙමනේ. වෙනසක් නැහැ. එකම සමීකරණේ. හරි. ඉතින් මේ දෙන්නට ඕන වරහණකුත් දාන්න පුළුවන් නෑ. හැම ඕනේ නැහැ. කවන්න දාමුකෝ. ඔන්න. දැක්කද? එකම සමීකරණේ. දෙකේම උනේ එකම වැඩේ. වෙනස් උනේ මොකද්ද? ධාරාවන් ගියපු දිශාවයි වෙනස් උනේ. තේරුණාද? එහෙනම් මෙතන ඔයා කොටු කරපු සමීකරණය වගේ ඔයාට මෙතන කොටු කරන්න පුළුවන් ඕනනම් මෙන්න මෙයාව. රයිට්. දැන් මේක ටියුට් එක අතේ තියෙන ළමයින්ට කතාව වෙනස් වෙන්න පුළුවන්. ටියුට් එකක් අතේ තියෙන ළමයින්ට වෙනස් වෙන්න පුළුවන් කතාව. හරි. ටියුට් එක අතේ තියෙන ළමයින්ට මේ කතාව සහ සුද්දෙන්ම කියලා තියෙනවා මොකද්ද වෙන්නේ කියලා රූප දෙකකුත් එක්ක. ඒ රූප දෙක අවුල් වගේ නම් ඔයාට පුළුවන් මේ රූප සටහන ඇඳලා එතන අලවන්න. මං කියලා තියෙනවා මේ ටියුට් ඔයාගේ ඔයාට ඕන විදියක් කරගන්න. හැබැයි වැඩේ පැහැදිලි වෙන්නයි ඕනේ. හරි. මම මේ කියපු එක ටියුට් එකේ තියෙන එකට වඩා පැහැදිලි නම් එතන මේක දාගන්න. නැත්නම් මෙතනට එකතු කරගන්න කොලයකින්. හරි. මේ ක්‍රියාකාරීත්වය සරලව මේ NPN එකේ PNP එකේ වෙන සිද්ධිය කියලා තියෙනවා මේක ඇතුලේ. හරි. රයිට්. පැහැදිලි ඇති. ඊළඟට මම කතා කරන්න ඕන දැන් ඔය දෙපැත්තට කරලා ලියපු දෙන්නාටම අදාළව සංකේත දෙකක් තියෙනවා.
සංකේත දෙකක් තියෙනවා. ඒ සංකේත දෙකේ වෙනස්කම ඔයාලට පෙන්වන්න ඕන මම. හරි සංකේත දෙකේ වෙනස්කම බලමු අපි. මොකද තියෙන්නේ කියලා මේක නෝට් එක දාගන්න. මම සංකේත දෙක අඳිනවා කොතනින්ද? අර එහා පැත්තේ අයිනේ. හරිද? එහා පැත්තේ අයිනෙන් අඳිනවා. මේක මම ඊළඟ ස්ටෙප් එක ලියලා නෑ නේද මේ? මම ඒක තේරුම් කරන්න ඕන වෙලාවෙ හින්දා ලිව්වේ නැත්te BE පෙර නඹුරු කරන්න ඕනේ. ඊට පස්සේ මොකද කරන්නේ? BC පසු නඹුරු වෙන්න ඕන. හරි. මම දැන් කරනවා මොකක්ද දන්නවද? මෙන්න මෙතන ඇඳලා පෙන්නනවා අරයටයි මෙයාටයි අදාළව. PNP එක්කනට NPN එක්කනටයි අදාළව සංකේත දෙක. ඔයා කරන්න ඕන මේ ඇඳපු ඩයග්‍රෑම් එක යටින් ඒක ඇඳ ගන්න ඕනේ ඈ. හොඳයි. ඔන්න බලන්න PNP සහ NPN සංකේත දෙක. මෙතන මොකද්ද මම අදින්නේ? NPN NPN. මෙතන අදින්නේ PNP. පැහැදිලිද? NPN සහ PNP. ඔන්න පැහැදිලිව අඳුරගන්න මොකද්ද වෙනස කියලා. ඔන්න NPN එක්කෙනාගේ සංකේතේ. රවුමක් ඇඳ ඉරක් ගැහුවා. මෙන්න මෙහෙට ඉරක් යනවා. මෙන්න මෙහෙට ඉරක් යනවා. මෙහෙට ඉරක් එනවා. හරි. එතකොට අකුරු ටිකක් වැටෙනවා. මැද ඉන්න එක බේස් එක, යට ඉන්න එක එමිටර් එක, උඩ ඉන්න එක කලෙක්ටර් එක. හරි. ඊළඟ එකට. මොන සංකේතේ? රවුමක් ගැහුවා, ඉරක් ගැහුවා, මැදින් පටන් අරන් පහලට එකක් ආවා, මැදින් පටන් අරන් උඩට එකක් ආවා. මෙන්න මෙහෙට ඉරක් ගැහුවා. දැන් මෙහෙම ඇඳාම එකෙට හිතෙන්න පුළුවන් සර් ඕකේ වෙනස තියෙන්නේ මෙයා චුට්ටක් උඩට උස්සලා ඇඳලා තියෙනවා අනිත් එක්කෙනා මෙතන ළඟින් කැපිලා තියෙනවා. එහෙමද? නෑ නෑ බං ඒක මට නේ වැරදිලා ඇඳුනේ. එහෙම එකක් නෑ මේකට. හරිද? එහෙම එකක් නෙවෙයි. ඕක දැන් මං අර ඇඳපු විදිහටම අඳින්නකෝ ඕන්න. ඔන්න. හරි නේද? දැන් එක වගේ නේද? හරි. ඕක තමයි සංකේතේ. එතකොට සර් මොකද්ද වෙනස? වෙනස අකුරුද? නෑ නෑ අකුරුත් වෙනසක් නෑ. මෙතන B, මෙතන E, මෙතන C. මෙතන C. වෙනස මොකක්ද අනේ? ඕන් පොඩ ඉන්න ඉතින් කලබලෙන්නේ. මෙහෙමයි. හරිද? මේකේ වෙනස තියෙන්නේ හොඳට බලන්න ධාරාවේ තමයි වෙනස තියෙන්නේ. ඇත්තනේ ඉලෙක්ට්‍රෝන සහ ධාරාව යන එකේ දිශාව වෙනසක් අරෙන්න මේ දෙන්නගේ වෙන වෙනසක් නැහැනේ. මෙන්න මෙතන හොඳ බලන්න. NPN එකගේ මොකද වෙන්නේ? බේස් එකනුත් ඇතුළට ඇවිල්ලා කලෙක්ටර් එකනුත් ඇතුළට ඇවිල්ලා එමිටර් එකෙන් එළියට එනව නේද? එමිටර් එකෙන් එළියට එන්නේ. ඒ හින්දා මෙන්න මෙතනට එන්නේ ත්‍රිකෝණේ එමිටර් එක පැත්තට හරවලා. ත්‍රිකෝණයක් දාන්න එමිටර් එක පැත්තට හරවලා පොඩ්ඩක් පාට කරන්න ඒක ඈ. ඊළඟ එකේ මොකද්ද වෙන්නේ බලන්න. ඊළඟ එකේ වෙන්නේ එමිටර් එකෙන් ඇතුළට ගිහිල්ලා කලෙක්ටර් එකනුයි බේස් එකනුයි පල්ලෙහාට බහිනවා. හරිද? එහෙනම් එමිටර් එකෙන් ඇතුළට නෙන්නේ. එමිටර් එකෙන් ඇතුල් පැත්තට හරවලා දාන්න ත්‍රිකෝණයක්. හරි. දෙන්න එක වගේ වුණාට වැඩ දෙකක්. හරි. එයා වගේ නෙවෙයි මෙයා. එයා එහෙම නෑ වගේ තමයි මේ. හරි. ඒකී එහෙම නෑ කියලා කිය. ඒක යද්දි මට මතක් වුණේ. හරිද? මේ ළඟ දවස් කීපයක ඉඳලා මට එනවා බං කෝල්ස් ටිකක් සඳුනි කියලා කෙනෙක්ගේ. ඔව් මේ ඉරහණෝ කියන්නේ මට විතරක් නෙමෙයි මේ ගුරුවරු කීප දෙනෙක්ට සඳුනි කතා කරලා තියෙනවා. මේ සඳුනි මට කතා කරන්නේ මගේ පරණ බැච් වල ළමෙක් විදිහට කතා කරන්නේ. සඳුනි කතා කරලා කියනවා ඔහොමනේ හරි අමාරුවෙන් කතා කරන්නේ කේන්ද්‍රී කරලා කතා කරන්නේ. අනේ සර් මෙහෙමයිම අපේ තාත්තට අසනීපයි කියලා එකපාරක් කතා කරා. ඊට පස්සේ කතා කරා නංගිට පිළිකාවක් නංගි ඉන්නේ හොස්පිටල් එකේ කියලා. ඊට පස්සේ තාම මොකද්ද ඔහොම වෙලා කොහමද හතර පාරක් කතා කරා. කොහමද තුන්වෙනි පාර තුන් පාරක් මම කතා කරේ. හතරවෙනි පාර මමයි මගේ පන්තියේ කොල්ලෝ ටිකයි දෙගොල්ලෝ මේ ගම්පහ පන්තියේ කොල්ලොත් එකතු වෙලා කතා කරේ. හරි මේ මං ගාව නම්බර් එකක් ඇති. එයාලා අර පොත ගනින්කෝ. අර පොඩි නෝට්බුක් එකේ යෝගි තියෙනවා. මේ මොකද්ද කතාව මට දැන් මගේ ළමෙක් කියලා ඉවරලා මගෙන් සල්ලි ඉල්ලනවා. හරිද? අවුලක් නෑ සල්ලි දෙන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ළමයා කවුද කියන එකනේ ප්‍රශ්නේ. මම අහනවා දැන් කවුද සඳුනි මට දැන් ඔයාව පොඩ්ඩක් මතක නෑ කොහේ ළමෙක්ද ඔයා? සර් මම සර්ගේ ගම්පහ සැසික් එකේ ළමෙක්. අම්මට සිටි දැන් යකෝ බෑ මට සැසික් එකේ ළමෙක් නම් මතකයිනේ බං.
හරි ඔය පොතේ නෙමෙයි බා අනිත් එකේ. හරිද? සැසික් එකේ ළමෙක් නම් මතකයිනේ. හරි අවුලක් නැහැ. සැසික් එකේ කොයි බැජ් එකේද? 25 බැජ් එකේ. 25 බැජ් එකේ සඳුනිලා මට මතක නැද්ද බං? මම බං සාමාන්‍යයෙන් කොල්ලෝ ආශ්‍රය කරන්නේ ළමයි ආශ්‍රය කරන්නේ එක්ක මගේ මල්ලිලා විදිහට. නැත්තම් ඉතින් උඹලා මගේ හොඳම දරුවෝ විදිහට. හරි එහෙනම් මට කවුද හිටියේ කියලා මූණු අමතක වෙන්න දියන්නේ නැහැ. නම් අමතක වුණත්. ඊට පස්සේ මං අහුව රෑන්ක් එක මොකද්ද ඔය ප්‍රශ්න ටික අහනකොට මට දැන් ෂුගර් කෙල්ල මගේ එකෙක් නෙවෙයි කියලා. හරිද? මට තේරිච්ච ගමන් කට් කරා. ඔය විදිහට තුන් පාරක් වුණා. හතරවෙනි පාර කතා කරා මම මගේ පන්ති කොල්ලොත් එක්ක මට දැන් කෙන්දිරි ගානකොටම තේරුණා සඳුනින් තමයි කියලා. මං හිතුවා මට විතරයි කියලා නෑ මේක ගුරුවරු කීප දෙනෙක්ටම වෙලා තියෙනවා. නම්බර් එක තිබුණා බං පොඩ්ඩක් ඉඳපන්කෝ. ඒ හින්දා මේ පරිස්සම් වෙන්න ඔයාලත් ඒ කියන්නේ සඳුනිගෙන් පරිස්සම් වෙන්න කියන එක නෙවෙයි සඳුනි ඔය වැඩේ කරන්නේ තව එක්කෙනෙක් එක්ක එකතු වෙලා කියලා මටත් තේරුණා මොකද නංගිට අසනීපයි කියනකොට තාත්තා කෙනෙකුත් කතා කරා තාත්තා සාමාන්‍යයෙන් අවුරුදු 20ක 25ක කොල්ලෙක් කියලා මට හොඳට තේරුණා එහෙනම් මේක සල්ලි කඩා ගැනීමට කරන ප්‍රයත්නයක් කියලා මට පැහැදිලිවම තේරුණා මේ ඒක නෙවෙයි කතාව දැන් මේකට මම විසඳුමක් විදිහට මේ තියෙන නම්බර එක හරිද උඹලටත් මේ කෝල් එක ආවොත් හොඳට බලන්න 0.71යි 15යි 76යි 889 හරිද ඔන්න නම්බර එකෙන් කෝල් එක එන්නේ හරි උඹලට කතා කරලා කෝල් එක ආන්සර් කරලා ඉල්ලා උඹලා කවුරු හරි අරන්නේ මේකයි කියලා දැම්මොත් එහෙම සල්ලි එහෙම නම් දාන්න එපා විශේෂයෙන් උඹලා අම්මලා තාත්තලාට කියපන් ඔය කතාව. ඔව් මම ඕක මේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කෝල් කරලා ඇහුවා මේ වගේ එකක් වෙනකොට කාටද කියන්න ඕනේ පොලිසිය මොකද්ද ඩිවිෂන් එක කියලා. එයාලා කියන්නේ පොලිසිය මේකට අදාළව ඩිවිෂන් එකක් නැහැ. ඔයාව මොකද්ද? කියන්නේ ඔයාව බ්ලැක්මේල් කරනවද අහනවා. ඉතින් බ්ලැක්මේල් කිරිල්ලක් නැහනේ. ඔයා සල්ලි දැම්මද කියලා ඇහුවා. මං සල්ලි දැම්මෙත් නැහැ. එහෙනම් සර් ඔයාට මේ කියන්න ඩිවිෂන් එකක් නැහැ. ඕකට වෙන කම්ප්ලේන් කරන්න නැහැ. ඔයාට කරදරයි නම් පොලිසියට ගිහින් කම්ප්ලේන් එකක් දාන්න නම්බර එක දීලා කියලා. කවුද බං රුපියල් 20000කට 10000කට පොලිසිය ගිහිල්ලා ඔකට රස්තිය අදි වෙන්නේ. එතකොට පොලිසියට මේකට අදාළව නැහැ. මොකද ඩිවිෂන් එකක් නැහැ. එහෙනම් පුළුවන් නම් උඹලට කෝල් කරලා බලපන් මේ සඳුනි මොකද කරන්න කියලා. එහෙම නැත්නම් මේකට අදාළව මොන හරි ලීගලි මට ගන්න පුළුවන් ඇක්ෂන් එකක් තියෙනවා නම් මට පොඩ්ඩක් කියන්න. මටත් එක්ක මගේ WhatsApp එකට හරි මොකකට හරි දාපන්. හරිද? ඒ කියන්නේ මෙහෙම වෙනවා. මේක ගුරුවරු කීප දෙනෙක්ටම වෙලා තියෙනවා. ඔයිට කලින් ආවා මොබිටෙල් එකෙන් මේ මට ඇල්ටෝ කාර් එකක් තියෙනවා කියලා. මේ හරි ඒකත් ඒ විදිහමයි උනේ. ඉතින් මෙහෙම දේවල් වෙන්න පුළුවන්. මේ දවස්වල ඔක ජයටම යනවා වැඩේ. මේ නම්බර් එකෙන් තමයි මට කීප වතාවක් ආවේ. හරි. ඒකේ කතා කරන්න කෙල්ලෙක් කතා කරන්නේ උඹලට මතකයිනේ අර හාමුදුරුවන්ගේ රේප් කේස් එකට මම කිව්වා මේ පන්තියේදී ගෑනු ළමයට මෙහෙම හිංසන වෙන්න පුළුවන් කියන එක. හරි ගෑනු ළමයට දරන්නේ පිරිනවන්නටත්. එහෙම ගෑනුකම පාවිච්චි කරලා මේ වගේ බලු වැඩ කරනවා නම් අන්තිමට කෙල්ලන්ට සහ ගෑනුන්ට හරි ගෑනුන්ට කියන්න හොඳ නැහැ. කාන්තාවන්ට තියෙන තැනත් මුන් නැති කරන ඔය වගේ එව්. හරි. සඳුනිලා නේද? සඳුනි තමයි කතාව. හරි මේ විශේෂ පණිවිඩයකට ඒක කිව්වේ. හරි ඒක වැඩක් නැහැ. රයිට්. දැන් හරි පැහැදිලිනේ අතන සංකේතේ වෙනස පැහැදිලි වාට රයිට් ඊළඟ කතාව මේකේ ලාක්ෂණික වක්‍රය ඒ කියන්නේ මම ඊළඟට කතා කරන්න හදන්නේ PNP සහ NPN එක්කෙනාගේ විශේෂත්වයන් කොහොමද කියලා ඊට අමතරව මම මේ සංකේතයට යටින් තව ඩයග්‍රෑම් එකක් ඇඳලා පෙන්නන්නම් ඒ කියන්නේ ඇත්තටම මේක කොහොමද සර්කිට් එකකට ඇඳලා පෙන්නන්නේ කියලා මම මේක මකන්නම් ඈ මෙතන තියෙන එක ඔන්න බලන්න සර්කිට් එකකට අඳින්නේ කොහොමද කියලා right සර්කිට් එක අඳින්න මෙහෙමයි ඔන්න ට්‍රාන්සිස්ටර් එක මම මේ අඳින්නේ NPN කෙනා මෙන්න මෙතනින් පහළට යනවා බැටරි මේ සංකේතේ ඊතලේ මෙතනින් උඩට එනවා මෙතනින් මේ පැත්තට එනවා හරිද මම මේ අඳින එක ඔයා කම්පෙයාර් කරලා බලන්න අරකට සමානද කියලා මම බේස් එකට තියෙන තැනට ප්‍රතිරෝධකයක් දාලා තියෙනවා කලෙක්ටර් එක එන පැත්තටත් ප්‍රතිරෝධකයක් දාලා තියෙනවා හරිද මෙන්න මෙහෙම බැටරියක් අරගෙන බැටරිය ඩබල් කරලා තියෙනවා. ඔන්න ඇඳා. මෙතන ප්‍රතිරෝධකය මෙගා ඕම් ගාණක් හරි කිලෝ ඕම් ගාණක් හරි. RB කියලා තියෙනවා මෙයාට. RC කියලා තියෙනවා මෙයාට. හරිද? මෙයාගේ ඕම් ගාණ
ටිකක් වැඩි අගයක්. හරිද? විශාලයි. අපි කියමු මෙගා ඕම් ගාණක්. මේක නිකන් ඕම් ගාණක්. කොහොමද ඒක අරකට සමාන වුණේ කියලා හිතන්න. ඔයාලට පේනවද මං අඳපු රූප සටහන? හරිද? ඔයා හොඳට හිතන්න මෙන්න මේකේ මම මොකද්ද කළේ කියලා. මේකේ BE සංදියට මම දීලා තියෙන්නේ පොඩි වෝල්ටීයතාවක් නේද? BE සංදියට පොඩි වෝල්ටීයතාවක්. ඒ වගේම මෙන්න මෙතන මම ලොකු ප්‍රතිරෝධකයක් දාලා තියෙනවා. මේ බැටරියෙන් එන වෝල්ටීයතාවයට ලොකු ප්‍රතිරෝධකයක් දාලා තියෙනවා. එතකොට වෙන්නේ මෙතන වගේම පොඩි වෝල්ට් එකක් කැඩිලා යන එක. මෙතනට දීලා තියෙනවා ලොකු ප්‍රතිරෝධකයක් නෙවෙයි පොඩි ප්‍රතිරෝධකයක් දීලා තියෙන හේතුව මෙතන බේස් එකේ ඉඳලා යන පාරට මම ලොකු වෝල්ටේජ් එකක් දීලා තියෙනවනේ. අන්නේ වෝල්ටේජ් එක වගේ මෙතන පොඩි ප්‍රතිරෝධකයක් දාලා මේ බැටරි එකෙන් ලොකු කැල්ලක් කඩලා අරන් තියෙනවා. හොඳට බලන්න මේ කතාව තේරුණාද කියලා. ඊළඟ එකටත් කරන්නේ ওই කතාවමයි මම. හරිද? ඊළඟ එකටත් කරන්නේ ওই කතාවමයි. හරි. ඊළඟ එකේදී පැත්ත මාරු වෙනවා. මොකද්ද පැත්ත මාරු වෙනවා කියලා කියන්නේ? මෙන්න මෙතන ට්‍රාන්සිස්ටර් එකේ E තලය මාරු වෙනවා අනිත් පැත්තට. හරි. මෙතනට ප්‍රතිරෝධකයක් දානවා. මෙන්න මෙතනට ප්‍රතිරෝධකයක් දානවා. මෙතනට බැටරි දෙකක් විතර දානවා. දැන් මොකද්ද වෙන්නේ? හොඳට හිතන්න. ඒත් අර ප්‍රතිරෝධක විදියටම තමයි මම දාන්නේ. මෙතන RB කියන ප්‍රතිරෝධකය මේක සාමාන්‍යයෙන් කිලෝ ඕම් දැම්ම නම් ඇති. මෙගා ඕම් කියලා මම නිකන් ලියන්නම්කෝ. හරිද? මෙතන RC කියන ප්‍රතිරෝධකය ඒකට නිකම්ම ඕම් ගාන. මොකද වෙන්නේ? හොඳට තේරුම් ගන්න. මොකද වෙන්නේ කියලා හිතන්න. දැන් මෙතන හොඳට බලන්න B එකේ ඉඳලා E එකට යන්නේ පොඩි බැටරි එකක්. හරි පොඩි වෝල්ටීයතාවන්නේ. මේකේ කරලා තියෙන්නේත් ඒකමයි. මෙන්න මෙතන තියෙන බැටරි එකෙන් පොඩි කෑල්ලක් කඩා ගන්න ඕන හින්දා මෙතන මෙගා ඕම් ගානක ලොකු ප්‍රතිරෝධකයක් දාලා තිනවා. ප්‍රතිරෝධීතාව වැඩි වුණාම ගලන වෝල්ටීයතාවය අඩු වෙනවා. ලොකු වෝල්ටීය ප්‍රමාණයක් මෙතන රඳව ගන්නවා යා. එතකොට මෙතන වගේ තමයි මෙතන බැටරි එකේ පොඩි වෝල්ටීයතාවක් දුන්නා වගේ මෙතන කරලා තියෙන්නේ. එතන පොඩි වෝල්ටීයතාවක් ගලන්න පුළුවන් වෙන විදිහට බැටරිය දාලා තියෙනවා. ඕකේ මම වැරද්දක් කරලා තියෙනවා. දැක්කද? ධාරාව ගලන්නේ බං අනිත් පැත්තට. ඒතකොට මෙතන බැටරිය අනිත් පැත්ත මාරු වෙන්න ඕන. මෙන්න මේ පැත්ත හැරෙන්න ඕන. කොහොම එතකොට ධාරාව ගලන්නේ කොහෙටද? දැන් මේකේ ධාරාව ගලන්නේ කොහොමද? අරක තැඹිලි පාටින් නේ මම ධාරාවෙන් මාක් කළේ. මේකෙත් එහෙම මාක් කරන්නම්කෝ. ධාරාව මෙන්න මෙහෙට යනවා. IC කියලා එක්කෙනෙක් මෙතනින් පහළට බහිනවා. IB කියලා කෙනෙක් මෙහෙට එනවා. ඒ IB තමයි මෙතනින් එන්නේ. මෙතනින් බේස් එකෙන් ඇතුළට යනවා. මෙතනින් IC කියලා කෙනෙක් ඇතුළට එනවා. එළියට එනවා IE කියලා කෙනෙක්. IE කියලා කෙනෙක්. අරකේ මොකද වෙන්නේ? මේ පැත්තට තමයි යන්නේ. IE මෙතනින් ඇතුළට යන්නේ. IE ඇතුළට යනවා. බේස් එකෙන් එනවා IB කියලා කෙනෙක් එළියට. කලෙක්ට් එකෙන් එනවා IC කියලා කෙනෙක් එළියට. මෙතනින් IB ම තමයි එළියට එන්නේ. මෙතනින් IC ම තමයි එළියට එන්නේ. මුන් දෙන්නම එකතු වෙලා I කියලා ධාරාවක් ඇදිලා මෙන්න මෙතනට එනවා. ධනෙන් ඍණට යන්නේ. දැන් බලන්න මොකක්ද උනේ කියලා. මෙහෙමයි. මේක PNP කෙනෙක්. PNP කෙනාගේ එමිටර් එකෙන් ඇතුළට තමයි ධාරාව යන්නේ. හැබැයි යන්නේ පොඩි බැටරි එකකින් පොඩි ධාරාවක්. හරි. එතකොට මෙතන මොකද වෙන්නේ? මේ බලන්න. එමිටර් එක හරහා තමයි ඇවිල්ලා තියෙන්නේ. එමිටර් එකෙන් ඇතුළට යනවා ධාරාව. තේරුණාද? එමිටර් එකෙන් ඇතුළට යනවා ධාරාව. ඊළඟට මේ පැත්තේ බලන්න ඒකෙන් බේස් එකට කෑල්ලක් කැඩෙනවා. කලෙක්ටර් එකට කෑල්ලක් කැඩෙනවා. මේ ගියපු දිශාව මේ මම තැඹිලි පාටින් මාක් කරලා තියෙන්නේ. බේස් එකට කෑල්ලක් කැඩෙනවා. ඉතුරු ටික කලෙක්ටර් එකට. මේ එතනත් එහෙමයි. මේ බේස් එකට කෑල්ලක් කැඩෙනවා. කලෙක්ටර් එකට කෑල්ලක් කැඩෙනවා. ඒකෙදි බේස් එකට දාලා තියෙන ලොකු ප්‍රතිරෝධකයක්. එහෙම ලොකු ප්‍රතිරෝධකයක් දැම්මම අර එන වෝල්ටීයතාවයෙන් පොඩි කෑල්ලයි කැඩෙන්නේ. මෙතන පොඩි ප්‍රතිරෝධකයක් දාලා තියෙන. එහෙනම් අර වෝල්ටීයතාවයෙන් ලොකු කොටසක් මේ හරහා යනවා. එහෙනම් කලෙක්ටර් එකේ ලොකු වෝල්ටේජ් එකක් බේස් එකේ රැඳෙනවා ලොකු වෝල්ටේජ් එකක්. අර පොඩි එකක් රැඳෙනවා. හරිද? ඔය දෙන්නගේ එකතු වෙලා ධාරාව ඔකේ අනිත් පැත්ත මෙතනින් යනවා පොඩි ධාරාවක්, මෙතනින් යනවා ලොකු ධාරාවක්. උන් දෙන්නම එකට එකතු වෙලා ආයෙ මෙතනට එනවා. මේකේ තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. මේකේ තියෙන්නේ අනිත් පැත්තට ගිහිල්ලා කලෙක්ටර් එකට ලොකු කෑල්ලකුයි බේස් එකට පොඩි කෑල්ලකුයි කැඩිලා උන් දෙන්න එකතු වෙලා එමිටර් එකෙන් එළියට ඇවිල්ලා ආපහු බැටරියට යනවා. ඔක තමයි කතාව. රයිට් මෙයාවත් දාගන්න. ඊළඟට මම යනවා ඊළඟ කතාවට. ඊළඟ කතාවේදී මම කරන්නේ මේගොල්ලන්ගේ ලාක්ෂණික වක්‍ර ගැන.
ලාක්ෂණික වක්‍ර ගැන. මෙතනින් එහාට ළමයි මම මේ සර්කිට් වල පාවිච්චි කරන්නේ NPN එක්කෙනාව තමයි විශේෂයෙන්. ඔයාට මේකේ හොඳට පැහැදිලි වෙනවා ඇති මොකද්ද පැහැදිලි වෙන්නේ? NPN එක්කෙනාට වඩා PNP ගේ පොඩි ස්ලෝ ගතියක්. හරි. වෝල්ටේජ් වර්ධනය කිරීමේ පොඩි අවුලක් ඔයාට තේරෙනවා ඇති. ඇත්තටම කාර්යක්ෂමව වැඩේ කරගන්න පුළුවන් NPN එක්කෙනා. ඒ හින්දා මේ සර්කිට් වල ඉස්සරහට අපි අරන් යන්නේ NPN කෙනාව PNP කෙනාව තියලා. හරි. මම මේක ඊළඟට අපි කතා කරන්න හදන්නේ මොකද්ද කියලා මම ලියාගත්තා. අපි කතා කරන්න හදන්නේ ලාක්ෂණික වක්‍ර ගැන. ළමයි ලාක්ෂණික වක්‍ර යයි කියලා කියන්නේ මෙහෙම කතාවක්. ලාක්ෂණික වක්‍ර කියලා කියන්නේ ට්‍රාන්සිස්ටරයකට තියෙන එන ධාරාවන් හැසිරෙන්නේ කොහොමද කියලා බලන්ඩ අපි අඳිනවා ග්‍රාෆ් ටිකක්, ප්‍රස්ථාර ටිකක්. හරිද? ඒක තමයි ලාක්ෂණික වක්‍ර කියලා කියන්නේ. එතකොට ඔහොම ලාක්ෂණික වක්‍ර ප්‍රධාන අපිට 3 දෙනෙක් බලා ගන්න පුළුවන්. ලාක්ෂණික වක්‍ර 3 දෙනෙක් බලා ගන්න පුළුවන්. එකක් තමයි ප්‍රධාන ලාක්ෂණික වක්‍රය කියලා කියන්නේ. ප්‍රධාන ලාක්ෂණික වක්‍රය කියලා කියන්නේ ළමයි ඒකේ අපිට තියෙන්නේ ඉන්පුට් වෙන එක්කෙනා ගැන. තව එකක් තියෙනවා පරිවර්තීය ලාක්ෂණික වක්‍රය කියලා. පරිවර්තීය ලාක්ෂණික වක්‍රය කියලා කියන්නේ ඇතුලේ process එකක් ගැන. හරිද? ඒකට සංක්‍රමණික ලාක්ෂණික වක්‍රය කියලා කියන්න පුළුවන්. අනිත් එක්කෙනා තමයි ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය. ඒ කියන්නේ අවුට්පුට් එක මොකද්ද වෙන්නේ කියලා. දැන් අපි ට්‍රාන්සිස්ටර් එකක් ගත්තොත් එහෙම ට්‍රාන්සිස්ටර් එක කොහොමද තියෙන්නේ පාද තුන මෙන්න මෙහෙමනේ. මෙහෙම ට්‍රාන්සිස්ටරේ තියෙද්දී මෙන්න NPN එක්කෙනෙක් අඳින්නේ මං. හරි මෙහෙම අග්‍රයක් තියෙනවා උඩට එක්කෙනෙක් ඉන්නවා මේ පැත්තට එක්කෙනෙක් ඉන්නවා. අකුරු තුන මොනවද තියෙන්නේ පාද තුන? බේස් එක, එමිටර් එකයි, කලෙක්ටර් එකයි කියන එකනේ. එතකොට මෙහෙම අකුරු තුනක් තියෙනකොට කවුද මේකේ ඉන්පුට් එක වෙන්නේ? හරිද? මතකද ඔයාට මම ලාක්ෂණික වක්‍රය අඳිනකොට කිව්වා DE සංදිය ඉස්සෙල්ලාම පෙරනඹුරු කරගන්න කියලා. ඒකනේ ෆස්ට් ස්ටෙප් එක. පළවෙනි ස්ටෙප් එක උනේ ඒකනේ. BE සංදිය පෙරනඹුරු කළාට පස්සේ තමයි ඉතුරු වෙන සිද්ධි ටික උනේ. එහෙනම් පළවෙනි කතාව තමයි BE පෙරනඹුරු කරගන්න එක. කවුද BE කියලා කියන්නේ? මෙන්න මේ අතරේ. බේස් එකයි එමිටර් එකයි අතරේ. හරිද? මෙයා තමයි BE. ඊට පස්සේ මොකද්ද කරන්න කිව්වේ? B සහ C පසුනඹුරු කරන්න කිව්වා. කවුද BC කියලා කියන්නේ? මෙයා සහ මෙයා. මෙන්න මේ පාද දෙක. හරිද? එතකොට ඕකනේ කතාව උනේ. ඒකට මොකද්ද අපි ගත්ත දේ මොකද්ද? අපි ඒකට කළේ මොකද්ද? බේස් එක හරහා එව්වා මොකද්ද එව්වේ? ධාරාවක්. බේස් එක හරහා එව්වා ධාරාවක්. ඒ තමයි IB. ඒක IB ආවේ කොහමද? IB ආවේ BE හරහා වෝල්ටේජ් එකක් දුන්නාම. BE හරහා වෝල්ටේජ් එකක් දුන්නාම තමයි ආවේ. අන්න ඒක තමයි ප්‍රධාන ලාක්ෂණික වක්‍රය කියලා කියන්නේ. ප්‍රධාන ලාක්ෂණික වක්‍රය කියන්නේ ඒක. ප්‍රධාන ලාක්ෂණික වක්‍රයේදී මම කරන්න ඕනේ මොකද්ද එහෙනම්? අර බේස් එකයි එමිටර් එකයි අතර පෙරනඹුරු කරන්න වෝල්ටීයතාවයක් දීලා ඒ අනුව IB ධාරාව වෙනස් වෙන්නේ කොහොමද? ඒ කියන්නේ මෙන්න මේ අතරේ වෝල්ටීයතාව දෙනකොට IB කොහොමද මේක හරහා ගලාගෙන එන්නේ? IB කොහෙන් කොහෙටද යන්නේ? IB ගලාගෙන යන්නේ මෙන්න මේ ලයින් එක දිගේ IB ඇවිල්ලා ඔතන IE ගෙන් එළියට යන්නේ. IEත් එක්ක එකතු වෙලා එළියට යනවා. අපි IE වැඩක් නැහැ. IE පස්සේ බලමු. IBට මොකද්ද වෙන කියන එක තමයි ප්‍රධාන ලාක්ෂණික වක්‍රය. ඇයි හේතුව? මොකද අපි process එක පටන් ගන්න BE පෙරනඹුරු කරලා තමයි පටන් ගන්න. ඒ හින්දානේ අපිට ඕක ඕනේ. right. එහෙනම් පළවෙනි වැඩේට අපිට ඕන ඉස්සල්ලාම මෙන්න මෙහෙම කරන්න. මොකද්ද කරන්න ඕන? BBE බලා ගන්න ඕන. BBE බලා ගන්න ඕන. ඒක වෝල්ට් වලින් තමයි අපි බලන්නේ. මෙන්න මෙතන IB බලා ගන්න ඕනේ කොහොමද එන්නේ කියලා. ඒක මයික්‍රෝ ඇම්පියර් වලින් එන්නේ. මයික්‍රෝ ඇම්පියර්. හරිද? VBE කියලා කියන්නේ වෝල්ටීයතාවක්. එතන ඇම්පියර් ධාරාව. දැන් මේකට කොහොම ධාරාව දෙනවා වගේම ඊළඟට පරිවර්තීය ලාක්ෂණික වක්‍රය කියලා එකක් තියෙනවා. පරිවර්තීය ලාක්ෂණික වක්‍රය කියලා කියන්නේ බේස් එක චුට්ට වැඩි කරගෙන යනකොට කලෙක්ටර් එක හරහා ධාරාව ඇවිල්ලා එමිටර් එකට සෙට් වෙන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ බේස් එක පොඩ වර්ධනය කරනකොට කලෙක්ටර් මොකද වෙන්නේ කියන එක තමයි තියෙන්නේ. එහෙනම් අපි වර්ධනය කරන අපි විසින් වෙනස් කරන කෙනා කවුද? IB බේස් එකට එන ධාරාවනේ. අන්න එයාව දානවා x අක්ෂයට. IB x අක්ෂයට දානවා. ඒක මොන ඇම්පියර් ගානක්ද? මයික්‍රෝ ඇම්පියර් ගානක්.
එයා නිසා වෙනස් වෙන කෙනා කවුද? IC. අන්න එයා එහෙනම් දානවා y අක්ෂයට. ඔයාලා ඒවා ඉගෙන ගන්න. ප්‍රස්ථාරයක අපි විසින් විචලනය කරන කෙනාව හැම වෙලාවෙම පාවිච්චි කරන්නේ x අක්ෂයට. අපි විසින් විචලනය කරලා අපි අවුට්පුට් එක බලාපොරොත්තු වෙන කෙනා දාන්නේ y අක්ෂයට. ඒව ඔයගලන්ගේ SFT වල කියලා දෙන්න ඕනේ ඒවා. හරි. අවුට්පුට් එක බලන්නයි හදන්නේ. ඒ කියන්නේ අවුට්පුට් එක කියලා කියන්නේ මොකක්ද දන්නවද? දැන් මෙතන ඉන්පුට් එක. මේක ඒක ඇතුලේ ඉන්පුට් එක වර්ධනය කරනකොට වෙන දේ. අවුට්පුට් එක විදිහට ට්‍රාන්සිස්ටර් එක පිළිගන්නේ IC ධාරාවෙන් ගලාගෙන එන ධාරාව. හරිද? IC ධාරාවෙන් ගලාගෙන එන ධාරාව කවුරු හින්දා වෙනස් වෙනද කොටද? V C අග්‍රේ E අග්‍රේ. ඔව්. C පොයින්ට් එකයි E පොයින්ට් එකයි අතර වෝල්ටීයතාවක් තියෙනවා. ඒකට අපි කියනවා VCE කියලා. අන්න ඒකේ අතරේ වෝල්ටේජ් එක චුට්ට වෙනස් වෙද්දී හරිද? ඒකේ වෝල්ටේජ් එක පොඩ වෙනස් වෙනකොට IC ට මොකද්ද වෙන එක කියන එක තමයි අපි බලන්නේ මේකේ. එහෙනම් කවුද වෙනස් කර බලන්නේ අපි? VCE. VCE තමයි වෙනස් කර බලන්නේ. ඒක වෝල්ට් වලින්. ඒක අනුව වෙනස් වෙන කෙනා කවුද? IC. ඒක මිලි ඇම්පියර් ගාණක්. කොහොම තමයි බලන්න. තේරුණාද? දැන් ඒකට අදාළව අපි සර්කිට් එකක් හදා ගන්න ඕන. සර්කිට් එකක් හදනකොට අපිට දැන් චෙක් කරන්න ඕනේ ඒවා මොනවද? IB බලන්න ඕන. IC බලන්න ඕන. VBE බලන්න ඕන. VCE බලන්න ඕන. ඊට අමතරව කෙනෙක් නැහැ නේද? ඊට අමතරව කෙනෙක් නැහැ. එහෙනම් මම මේකෙදි ධාරාව චෙක් කරන්න නම් දාන්න ඕන. ධාරාවම ඉන්න ඇමීටරයක් දාන්න ඕන. වෝල්ටීයතාව මනින්න වෝල්ට් මීටරයක් දාන්න ඕනේ. ඒ දෙන්න දාන්නේ කොහොමද කියලා බලමු. සර්කිට් එක සම්පූර්ණ කරමුකෝ අපි. සර්කිට් එක සම්පූර්ණ කරන්නේ IB හරහා මං කලින් අන්දවාට මතකද ප්‍රතිරෝධකයක්. ප්‍රතිරෝධකයක් අන්ද එයා ටිකක් ලොකු ප්‍රතිරෝධකයක්. ඒ වගේම IC ට ප්‍රතිරෝධකයක් වැටෙනවා. ඒ IC ගේ ප්‍රතිරෝධය චුට්ටක් මෙහෙට පන්නලා අඳින්නම් මං. ඉඩමදි වගේනේ. ඒකට ඊට පස්සේ දෙනවා අපේ සප්ලයි වෝල්ටේජ් එක බැටරි. හරි මෙහෙන් එන අග්‍රේ ඊට පස්සේ ඔකට මෙහෙම සෙට් කරනවා. රයිට්. මෙන්න මෙයා RB ප්‍රතිරෝධකය. මෙයා RC ප්‍රතිරෝධකය. B10 ලයින් එකේ තියෙන හින්දා CRC කියලා දැම්ම. B10 ලයින් එකේ තියෙන හින්දා RB කියලා දැම්ම. මෙන්න මෙයා සැපයුම් වෝල්ටේජ්තාවයේ VCC. හරි. ඔන්න හොඳට බලන්න අපි මෙයාට වෝල්ට් මීටර සහ ඇමීටර සෙට් කරන්න ඕන. වෝල්ට් මීටර සහ ඇමීටර සෙට් කරන්නේ ඇම්පියර් මයින්ඩ්, වෝල්ට් මීටර සෙට් කරන්නේ වෝල්ටීයතාව මයින්ඩ්. ඒගොල්ලෝ මෙයාට සෙට් කරන විදිහ හොඳට චෙක් කරගන්න කොහොමද කියලා. මෙන්න මෙහෙමයි වැඩේ යන්නේ. අපිට දැන් මෙතනදී ඇමීටර සහ වෝල්ට් මීටරනේ සෙට් කරන්න ඕන. ඔයා හොඳට චෙක් කරගන්න හරිද? හොඳට තේරුම් ගන්න යම් පරිපතයකට ඇමීටරයක් සෙට් කරනකොට ඇමීටරයෙන් මොනවද මයින්නේ? ධාරාව. ධාරාව මයින්න නම් ඇමීටරේ සෙට් කරන්න ඕනේ ශ්‍රේණිගතවද සමාන්තරගතවද කියලා බලන්න. හරිද? මෙන්න මෙතනින් එන්නේ IC ධාරාව. ඔන්න බලා ගන්න. මම මේක වෙන උදාහරණයකින් කියලා දෙන්නේ. මම මෙන්න මෙතන අඳින්නම්කෝ. යම්කිසි ලයින් එකක යම්කිසි සන්නායකයක ප්‍රතිරෝධකයක් තියෙනවා මෙන්න මෙහෙම. හරිද? ප්‍රතිරෝධකයක් තියෙනවා R නැමැති ප්‍රතිරෝධකයක්. ඒ තුලින් ගලා යන ධාරාව ඔයාට චෙක් කරන්න ඕනේ නම් ඒ තුලින් I නැමැති ධාරාවක් මෙන්න මේ දිශාවට ගලාගෙන යනවා නම් මේකේ තුලින් ගලාගෙන යන ධාරාව ඔයාට චෙක් කරන්න ඕන නම් ඇමීටරයක් සම්බන්ධ කරන්න ඕනේ. කොතනටද සම්බන්ධ කරන්නේ? ඔයාට ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මෙතනට ඇමීටරයක් දාලා ශ්‍රේණිගත කරලා බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඇමීටරයක් කොහොම දාන්න නැතුව මෙන්න මෙහෙම දාන්න පුළුවන්. ප්‍රතිරෝධකයේ මෙන්න මෙහෙම තියෙනවා. ඔය ඇමීටරේ ඔයාට පුළුවන් සමාන්තරගතව දාන්න. හරිද? සමාන්තරගතව දාන්නේ කොහොමද? මෙන්න මෙතනින් අල්ලලා මෙන්න මෙහෙම ඇමීටරයක් දානවා. ඔන්නම දානවා. අවස්ථා දෙකෙන් කොයි එකද හරි කියලා ඔයා තෝරගන්න ඕන. ඔය අවස්ථා දෙකෙන් කොයි ක්‍රමයේද හරි කියලා ඔයා තෝරගන්න ඕන. හරි කොයි එකද කියලා තෝරනකොට මෙන්න මෙහෙමයි බලන්නේ. කර්චොෆ් නියමයේදී කියනවා සංදියක් හම්බෙන්නේ නැත්තම් ධාරාව ඒ විදිහටම ගලනවා කියලා. මේ ධාරාව ප්‍රතිරෝධකය හරහා යන්නෙත් I නැමැති ධාරාව විදිහටමයි. ඇමීටරයක් තියෙනවා එයා ශ්‍රේණිගතවනේ.
ඒකෙන් පස්සේ යන්නෙත් I නැමැති ධාරාව විදියටමයි. හැබැයි මෙතන සමාන්තරගතව තමයි දාලා තින්නේ. I නැමැති ධාරාවට සංදියක් හම්බෙනවා. ඒ ධාරාවෙන් කොටසක් පහළට ගලනවා I1 විදිහට. ඉතිරි වෙච්ච ටික තමයි I2 විදිහට මේක හරහා ගලන්නේ. එහෙනම් ප්‍රතිරෝධකය හරහා එළියට එන්නෙත් I2. මෙතනින් ආය I1 එනවා. ඊට පස්සේ නැවත I හැදිලා එළියට යනවා. එතකොට ඔයා බලන්න ප්‍රතිරෝධකය තුලින් ගලපු ධාරාවට හානියක් නොවි චෙක් කරගන්න පුළුවන් ක්‍රමය මොකක්ද? පළවෙනි ක්‍රමය නේද? ශ්‍රේණිගත විදිහට. හේතුව ශ්‍රේණිගත වෙලාවට ධාරාවේ කිසිදු වෙනසක් සිදු නොවි පරිපථයේ දිගේ ගලන් යනවා. හැබැයි මේකෙදි ප්‍රතිරෝධකයට යන්නේ ටෝටල් එක විදිහට දීපු එකෙන් කොටසයි යන්නේ. එහෙනම් ශ්‍රේණිගතවම ඉන්න නම් හරි ක්‍රමය තමයි මෙන්න මේ ක්‍රමය. මේක වැරදි. හරි. ඊළඟට වෝල්ටීයතාව චෙක් කරනවා නම් වෝල්ටීයතාව චෙක් කරන්න වෝල්ට් මීටරයක් තමයි ඕන. ඒකටත් ඔන්නෝම ප්‍රතිරෝධකයක් තියෙනවා. අපි වෝල්ට් මීටරය අපි පුළුවන් ඔය කලින් කිව්වා වගේම මොකද කරන්න ඕනේ? ශ්‍රේණිගතව දෙනවා. ශ්‍රේණිගතව වෝල්ට් මීටරයක් මෙන්න මෙතනට සම්බන්ධ කරනවා. ඊළඟට අපි ඒ විදිහටම සමාන්තරගතවත් වෝල්ට් මීටරයක් try කරලා බලමු. ඔහොම. හරි. සමාන්තරගතව වෝල්ට් මීටරයක් දැම්මට පස්සේ වෙන්නේ මොකද්ද කියලා බලන්න. මම මෙතනදි වෝල්ටීයතාව මෙන්න මෙහෙන් ඉන්පුට් කරනවා. මේ වෝල්ටීයතාව ප්‍රතිරෝධකයේ තුලින් යනකොට අපි හිතමු වෝල්ටීයතාවේ වෝල්ට් 10යි වෝල්ට් නිකුත් කරනවා කියලා. 10යි වෝල්ට් වලින් කොටසක් මෙයා තුල තියාගන්නවා. 8යි වෝල්ට්. ඉතිරි වෙච්ච ටික 2යි වෝල්ට් විදිහට මෙතන ඉතුරු වෙනවා. ශ්‍රේණිගත වෙලාවට වෝල්ටීයතාව කැඩෙනවා. හැබැයි සමාන්තරගත වෙලාවට වෝල්ටීයතාව කැඩෙන්නේ නැහැ. එහෙනම් 10යි වෝල්ට් විතර මෙතනින් එව්වහම මෙයාගේ හරහා රැඳෙන්නේ 10යි වෝල්ට්. මෙන්න මේ වෝල්ට් මීටරේ හරහා යන්නේ 10යි වෝල්ට්ම තමයි. දෙන්න හරහාම යන්නේ එකම ගාන. එහෙනම් ප්‍රතිරෝධකය තුලින් වෝල්ටීයතාව චෙක් කරනකොට ප්‍රතිරෝධකයට හානි නොවි වෝල්ටීයතාව චෙක් කරගන්න පුළුවන් වෙන්නේ කාගේ ක්‍රමයේදීද? මේ ක්‍රමයේදී නෙවෙයි මෙන්න මේ ක්‍රමයේදී. එහෙනම් වෝල්ට් මීටර සම්බන්ධ කරද්දී සමාන්තරව සම්බන්ධ කරන්න, ඇමීටර සම්බන්ධ කරද්දී ශ්‍රේණිගතව සම්බන්ධ කරන්න. පැහැදිලි ඇති. හොඳයි. ඒ තියරි එක ඔළුවේ තියාගෙන ඔයා බලන්න උඩදී අපි කොහොමද වෝල්ට් මීටර ඇමීටර සෙට් කරන්න කියලා. දැන් ඔයාට චෙක් කරන්න ඕනේ මොනවද කියලා බලන්න. ඒ අනුව තමයි ඔයා තීරණය කරන්නේ කොතනද වෝල්ට් මීටර ඇමීටර එන්න ඕනේ කියලා. හොඳයි. ඔයාට ඕන IB චෙක් කරන්න. IB චෙක් කරන්න නම් ඇමීටරයක් ඕනේ. ඇමීටරේ චෙක් කරනවා නම් ඇමීටරේ දානවා නම් මෙන්න මෙතනට දැම්ම නම් හරි ඇමීටරය. කමන්නේ. පින් දැම්ම කියලා අවුලක් නැහැ. හරිද? ධාරා වෙනසක් නැහැ නේ. ඔයාට IC චෙක් කරන්න ඕනේ නම් ඔයා දාන්න ඇමීටරයක් මෙන්න මෙතනට. මෙන්න මෙතනට දාන්න ඇමීටරය I2. ඊළඟට ඔයාට ඕනේ වෝල්ටීයතාව චෙක් කරන්න. වෝල්ටීයතාව චෙක් කරන්න නම් ආහාරහාද බේස් එකයි එමිටර් එකයි අතර. ඇමීටරයට පස්සේ දාන්න මෙන්න මෙතනට V1 කියලා දැම්මා. ඒක ඕනනම් ඔයාලට මෙතනට සම්බන්ධ ගේන්නත් පුළුවන්. මේ මගට ගෙනල්ලා හයි කරන්නත් පුළුවන්. කොහෙට ගෙනාවත් එකයි. ඔන්න E1. ඊළඟට ඔයාලට ඕනේ C එකයි E එකයි අතර වෝල්ටීයතාව චෙක් කරන්න. ගන්න මෙන්න මෙහෙන්. හරිද? මම මෙහෙම චුට්ටක් එළියට පන්නලා අඳින්නම්. මෙයාට V2 කියලා මාක් එකක් දෙන්න. එයාව ගෙනල්ලා සම්බන්ධ කරන්න මෙතන. හරි. කමක් නැද්ද මේ ඊට ගොඩාක් දුරින් සම්බන්ධ කරලා? කමක් නැහැ. අපිට ඕනේ එමිටර් එක. ඔයාට එහෙම අවුල් වගේ නම් මෙතනටම සම්බන්ධ කරන්න. ඔන්න. හරි. ඒ විතරක් නෙවෙයි අපිට දැන් එක එක විදිහට IBව VBEව වෙනස් කර කර බලන්න ඕනේ. එහෙම වෙනස් කරන්න ඕනේ හින්දා මෙයාව විචල්්‍ය ප්‍රතිරෝධකයක් කරන්න. ඒ කියන්නේ පොඩ වෙනස් කරන්න පුළුවන්. රයිට්? ඔන්න ඔච්චරයි සර්කිට් එක. අපි ඒ අනුව බලනවා මේ පැත්තේ ප්‍රධාන ප්‍රතිදාන සහ පරිවර්තීය ලාක්ෂණික වක්‍ර අඳින විදිහ. හරි. පළවෙනි එක ප්‍රධාන ලාක්ෂණික වක්‍රය. ප්‍රධාන ලාක්ෂණික වක්‍රය අඳින්නේ VBEව පොඩ වෙනස් කරන ගමන් IBට මොකද වෙන්නේ කියලා බලන එක. ඒකට අපි පාවිච්චි කරන්න එහෙනම් මෙන්න මේ RB ප්‍රතිරෝධකයේ පොඩ ප්‍රතිරෝධීතාවය වැඩි කරලා අඩු කරගෙන යනවා. ඒ කියන්නේ වැඩි තැන තමයි තියෙන්නේ චුට්ට අඩු කරනවා. ප්‍රතිරෝධීතාවය වැඩි කියලා කියන්නේ ධාරාවක් ගලන්න දෙන්නේ නැහැ කියන එක.
ප්‍රතිරෝධීතාව අඩු කරන්න තමයි යම්කිසි සැපයුමක් ගලාගෙන යන්නේ. එහෙනම් ප්‍රතිරෝධීතාව පාට වැඩි තැනක ඉඳලා හිමීට අඩු කර එනකොට තමයි වෝල්ටිකාව පොඩ එන්න පටන් ගන්න. අපි ප්‍රතිරෝධීතාව චුට්ට රිලීස් කරනවා. එහෙම රිලීස් කරනකොට ඔන්න බලන්න IB ට මොකද වෙන්නේ කියලා. මම වෝල්ටීයතාවයේ චුට්ට රිලීස් කරනවා. ඒ කියන්නේ කොහොමද දන්නවද? 0.1 වෝල්ට්, 0.2 වෝල්ට්, 0.3 වෝල්ට්, 0.4 වෝල්ට්, 0.5 වෝල්ට් කී වෙනස් කරන්නේ. මම ඒක කළු පෑනෙන් ලියන්නද? 0.1 වෝල්ට්, 0.2 වෝල්ට්, 0.3 වෝල්ට්, 0.4 වෝල්ට්, 0.5 වෝල්ට්, 6 වෝල්ට්, 0.7 වෝල්ට්, 0.8 වෝල්ට්. ඔහොම දශම ගණන් වලින් වෙනස් කරන්නේ. අන්න එහෙම දශම ගණන් වලින් වෙනස් කරනකොට ඔන්න බලන්න වෙන දේ. ධාරාව ගලා යන්නේ PBE චුට්ට වෙනස් කරනකොට ධාරාව මෙන්න මෙහෙමයි ගලන් යන්නේ. තාම වැඩි උන්නේ ඔන්න චුට්ටක් වැඩි වෙන්න පටන් ගත්තා. ඔන්න තව ටිකක් වැඩි වෙනවා. ඔන්න වැඩි වෙනවා. ඔන්න වැඩි වෙනවා. 0.3 පහු කරගෙන යනකොට මෙට යනවා. හරි. ඔයාලට පෙවුනද මොකද උනේ කියලා? ආය අඳින්නද? 0.1 දී වැඩි ඉස්සෙන්නේ නැහැ. 0.2 දී විතර වගේ තමයි උඩට ඉස්සෙන්න පටන් ගන්නෙ. මෙහෙම. 0.3න් පස්සේ කෙටි වෙලාවක් තුල වේගෙන් උඩට යනවා. හරිද? ඔන්න වෙච්ච දේ. මෙන්න මේකට සමාන වූ ලාක්ෂණික වක්‍රයක් ඔයාලට PN සංදිවල බලන්න පුළුවන්. PN සංදිවල තියෙනවා PN සංදිය පෙරනඹුරු කිරීමට අදාළ ලාක්ෂණික වක්‍රය මේ විදියමයි. ඔය හැඩයමයි. වෝල්ටීයතාවයි ධාරාවයි අතර. ඒක උනේ කොහමද? මතකද BE සංදිය පෙරනඹුරු කරන්න නේද ඕනේ? BE සංදිය කියලා කියන්නේ එක්තරා විදිහක PN සංදියක්නේ. ඉතින් පෙරනඹුරු ලාක්ෂණික වක්‍රයක් තමයි මේ තියෙන්නේ. පැහැදිලිද? ට්‍රාන්සිස්ටරේ හදලා තියෙන්නේ ජර්මේනියම් පාවිච්චි කරලා නම් තමයි මෙන්න මේ විදිහට 0.3න් උඩට එන්නේ. 3න් හෝ ඕක 2කින් වෙන්න පුළුවන්. වැඩි වෙන පොයින්ට් එක. හැබැයි ඕක හදලා තියෙන්නේ සිලිකන් පාවිච්චි කරලා නම් ඕක තව ටිකක් ඈතට විහිදෙනවා. ඒ කියන්නේ මෙහෙම ඇවිල්ලා 4 කියන කිට්ටු වෙලා 5 කියන තැන ලං වෙනකොට තමයි උඩ එන්න පටන් ගන්නෙ. එහෙම ඇවිල්ලා 0.67 ආසන්නයේදී තමයි මේ විදිහට උඩට විහිදෙන්න පටන් ගන්න. මෙන්න මෙහෙම. 0.67 ආසන්න වෙනකොට තමයි මෙහෙම උඩට විහිදෙන්නේ. ඒක මං කඩයිරකින් අඳින්නම් මෙන්න මෙහෙම. මොකද ඒක සිලිකන් වලට අදාළ කෙනා. ඒකම හරි. මෙයා සිලිකන්, අරයා ජර්මේනියම්. තේරුණාද? එතකොට සිලිකන් වර්ධනය වෙන්න පටන් ගන්න එක්ක 0.6න් එහෙම නැත්නම් 0.7න්, ජර්මේනියම් වර්ධනය වෙන්න පටන් ගන්න 0.3න් එහෙම නැත්නම් 0.2න්. මේක තමයි පෙරනඹුරු ලාක්ෂණික වක්‍රය. තේරුණාද? ඊළඟට මම පාවිච්චි කරනවා පරිවර්තීය ලාක්ෂණික වක්‍රය. ඒ කියන්නේ PE මෙහෙම වැඩි වෙනකොට හරිද? IB ව චුට්ට වැඩි කරනකොට. ඒ කියන්නේ මේ IB නේ වැඩි වෙච්ච එක මේ පෙන්නුවේ. ඔහම IB මේක දිගේ පොඩ ඉස්සරහට යනකොට මෙතනින් තියෙන IC ට මොකද්ද වෙන්නේ කියලා බලනවා. හරි. ඒකත් ඔයාලට මෙහෙම බලන්න පුළුවන්. IB ව ඊටාම සියුම්ම මයික්‍රෝ ඇම්පියර් ගණන් වලින්. මයික්‍රෝ ඇම්පියර් අපි හිතමු පොඩි ගණන් වලින් කීයද දෙන්නේ? මයික්‍රෝ ඇම්පියර් 0.1යි. එහෙමද? කමන්න එක දෙමුකෝ. මයික්‍රෝ ඇම්පියර් 1යි, මයික්‍රෝ ඇම්පියර් 2යි, මයික්‍රෝ ඇම්පියර් 3යි, මයික්‍රෝ ඇම්පියර් 4යි, 5යි, 6යි කීකේ දෙමුකෝ. චූටිය මේ මයික්‍රෝ කියලා කියන්නේ අතිශය පොඩි. 7යි. ඕකෙන් බල්බ් එකක්වත් පත්තු කරගන්න බෑ. බල්බ් එකක් පත්තු කරන්නත් අඩුම මිලි ඇම්පියර් ගාණක් ඕනේ. වැඩකට නැති චූටි ධාරාවක්. හැබැයි ඒ බලන්නකෝ වැඩකට නැති චූටි ධාරාවෙන් කරන සෙල්ලම. ඔන්න බලන්න. ඒ කියන්නේ බේස් එක දිගේ මෙන්න මෙහෙම ධාරාව ගලාගෙන එමිටර් එකට යනකොට බේස් එකෙන් ධාරාව ගලාගෙන එමිටර් එකට බහිනකොට IC ට මොකද වෙන්නේ කියලායි මේ කියන්නේ. බේස් එකෙන් මේ විදිහට චූටි මයික්‍රෝ ඇම්පියර් ගානක ධාරාවක් ගලනකොට IC මෙන්න මෙහෙම වෙනස් වෙනවා. ඔන්න බලන්න. IB චුට්ට එනකොට එක්තරා තැනකට ආවහම ඒ කියන්නේ මයික්‍රෝ ඇම්පියර් කීපයක් පහු කරගෙන යනකොට ඔන්න පටන් ගන්නවා ධාරාව වැඩි වෙන්න IC ගේ. ක්‍රමානුකූලව රේඛීයව වැඩි වෙනවා. රේඛීයව වැඩි වෙලා එක්තරා තැනකදී ඔය රේඛාව හැරෙන්න පටන් ගන්නවා මෙන්න මෙහෙම. එතනින් එහාට කොච්චර IB වැඩි කරන්න හැදුවත් IC එතනින් එහාට වැඩි වෙන්නේ නැහැ.
මෙන්න මේ වගේ තැනකදී IC peak එකට ඇවිල්ලා ඒ කියන්නේ උපරිමයට ගිහිල්ලා එතනින් එහාට IC වැඩි වෙන්නේ නැති බවක් පෙන්වනවා. ඔච්චරම තමයි IC යන්නේ. හරිද? ඉතින් ඒක හරි ගාණක් අපිට කියන්න බෑ කීයද කියලා. චූටි අගයන් වලින් ඕක ට්‍රාන්සිස්ටර් යනුව වෙනස් වෙනවා. ඒ කොහොම වෙතත් මේක අපිට කලාප දෙකක තුනකට මාක් කරලා පෙන්වන්න පුළුවන්. ඒ කලාප කියලා කියන්නේ දැන් මේකේ 0.3න් විතර ඉස්සෙන්න ගත්තානේ. මේක 0.7න් වගේ ගියානේ. මෙන්න මේ බිඳුව තියෙන අවස්ථාවේ ඒ කියන්නේ IC බිඳුවයි IB බිඳුවයිනේ තියෙන්නේ. අන්න ඒ අවස්ථාවට කියනවා විශේෂිත නමක් මෙන්න මෙතනට. ඒකට අපි කියනවා කපාහැරි කලාපය කියලා. හරි. කපාහැරි කලාපය. මම ඒක ප්‍රස්තාරය අතුල් පැත්තට අඳින්නද? කපාහැරි කලාපය. ඊට පස්සේ ඔයාට පේනවද මෙන්න මේ විදිහට සරල රේඛීයව විහිදිලා ගියපු රීජන් එකක් තියෙනවා. මේ සරල රේඛීය මේ අතර ගිහිල්ලානේ. එයාට අපි කියන්නේ ක්‍රියාකාරී කලාපය කියලා. ක්‍රියාකාරී කලාපය. කලාපය කියන නම අරකට නැද්ද? ඒකටත් තියෙනවා. කපාහැරි කලාපය. මේක මෙතනින් එහාට IC වැඩි වෙන්නේ නැහැ. ඒ හින්දා ඒ පැත්තට කියනවා සංතෘප්ත කලාපය. සංතෘප්ත කලාපය. තේරුණාද? හොඳට තේරුම් ගන්න. මොකද වෙන්නේ? මෙන්න මේ අවස්ථාවේ ICත් නැහැ, IBත් නැහැ. ඒ හින්දා දෙකම නැති අවස්ථාවක්. ඒ කියන්නේ මෙන්න මේ හරිය විතර වගේ ඉන්නේ. IB මෙතන ඉන්නේ. IB බිඳුවේ ඉන්නේ. ඊට පස්සේ චුට්ටක් කළා ඉස්සරහට යනකොට IB චුට්ටක් වෙනස් කරනකොට IC මහ ලොකුට වෙනස් වෙනවා. තව IB චුට්ටක් කරනකොට IC තව වැඩි වෙනවා. එකම රේට් එකට යන්නේ. එකම විදිහට වැඩි වෙනවා. චුට්ටක් ඔයා හිතන්නකො මෙහෙම ඔයා මෙහෙම හිතන්න. ඔව්. මෙහෙම හිතන්න. හරිද? ඔයා යම් කිසි විදිහකට කොහොමද? ඔයා හිතන්න ඔයා කඩේ මුදලාලිට රුපියල් 2ක් දෙනවා. ඉස්සර තමයි රුපියල් 2කට ටොපි තිබුණේ. හරිද? රුපියල් 2ක් දෙනකොට මුදලාලි ටොපි 2ක් දෙනවා. තව රුපියල් 2ක් දෙනකොට තව 2ක් දෙනවා. තව රුපියල් 2ක් දෙනකොට තව 2ක් දෙනවා. ඔයා රුපියල් 5ක් දුන්නොත් එකපාර මුදලාලි ටොපි 10ක් දෙනවා. අන්න ඒ වගේ එකම රේට් එකට යන්නේ. ඒ දෙන ප්‍රමාණයට හරියන්න IC අනිත් පැත්තෙන් දෙන එකම විදිහට දීලා එක තැනක් තියෙනවා. අන්නේ තැනින් පස්සේ IB ඔයා කොච්චර දුන්නත් IB කොච්චර දුන්නත් මුදලාලි එතනින් එහාට IC දෙන්නේ නැහැ. හරි. IB දෙන්න තව දෙන්නේ නැහැ. එච්චරයි දෙන්නේ. එතනින් එහාට දෙන්න බෑ. අන්න එහෙම තැනක් තමයි සංතෘප්ත කලාපය කියන්නේ. හරි. මේ දෙන්න දාගන්නකො. ඔයාට ළමයි ටියුට් එකේ වැඩේ කරගෙන යන කට්ටිය හොඳට බලන්න. ටියුට් එකේ පොඩි කේස් එකක් තියෙනවා. ප්‍රධාන ලාක්ෂණික වක්‍රය කියලා තියෙන තැන. එතන ලාක්ෂණික වක්‍රය අදාගන්න මාතෘකාව ප්‍රධාන ලාක්ෂණික වක්‍රය කියලා. පළවෙනි මාතෘකාව තියෙන ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය කියලා. ඊට අමතරව ට්‍රාන්සිස්ටරේ ලාක්ෂණික වක්‍ර කියලා හතරවෙනි පේජ් එකේ පටන් ගන්නවා. හතරවෙනි පේජ් එකේ තියෙනවා ට්‍රාන්සිස්ටරයක අග්‍ර අතර ධාරා වෝල්ටේජ් අගයන් ප්‍රස්ථාරගත කරන විට ප්‍රධාන වශයෙන් පහත ආකාරයේ ලාක්ෂණික වක්‍ර තුනක් හඳුන ගන්න පුළුවන් කියලා. මොනවද තුන? එක ප්‍රධාන ලාක්ෂණික වක්‍රය, දෙක පරිවර්තී ලාක්ෂණික වක්‍රය, තුන ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය. හරි. ඒ ටික මාතෘකා ටික තියෙනවා. ඊට පස්සේ ඔයාගේ ටියුට් එකේ ලොකු කොටුවක් තියෙනවා. අන්නේ කොටුවේ මෙන්න මෙයාව ඇඳගන්න. මෙන්න මේ පරිපතය. ඊළඟට එතන ඉඳලා තියෙනවා ප්‍රධාන ලාක්ෂණික වක්‍රය කොහොමද අඳින්නේ කියලා. ඔයා ඒ තියෙන හිස් ඉඩේ මෙන්න මේ ප්‍රස්ථාරයේ දෙවෙනියට පරිවර්තී ලාක්ෂණික වක්‍රය හෙවත් සංක්‍රමණික ලාක්ෂණික වක්‍රය තියෙනවා. එතන මෙන්න මේ ප්‍රස්ථාරය. හරි. ප්‍රස්ථාරයේ සංක්‍රමණික ලාක්ෂණික වක්‍රය සහ මෙයා අඳිනකොට ඔයා පුළුවන් තරම් වම් පැත්තට වෙන්න අඳින්න. මොකද දකුණු පැත්තේ ඔයාට අවශ්‍ය නෝට් මොන හරි තියෙනවා නම් ලියා ගන්න. හරිද? ඕනවට වඩා පොඩි කරන්න ඕනේ නැහැ. පැහැදිලිව ඇඳ ගන්න.